පොලිටිකල් කතන්දරේදී ගෙහුවේ කාලිට. අපි ඒක නිකන් හොරකම් කරා. ඒ සාක්ෂි ගම් දැන් එළියට එනවා. ඒකට ඉඳලානේ ඊට කරන්න කොල්ලන්ට. ෂානෝ ලයිව් වල මට කැත විදිහට කුණු හරපෙන් බැනපු ඇටි. අල්ලි මං උඹලත් එක්ක ගෞදර කරද්දි මාර ලාවබල් කරේ. හැබැයි උඹට කෙලවන්න පෝස්ට් දාන හෂානෝ කියන හොඳ එකෙක් නෙමෙයි. මට තව බරපතල චෝදනාවක් ආවේ ලයන් කොල්ලව කැපුවයි කියලා. උඹත් කැපුවා. උඹ ඉතපන් ඊළඟට කපන්නේ කවුද? මට කට්ටිය මිට වගේ යාළුවෝ ටික අංගිලව ලයන්. මොකද්ද ප්‍රශ්නේ? 2024 7/11 වෙනිදා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ වෙන්නේ හිතලවත් නෑ. වස්තිලා තමයි YouTube එකේ ලංකාවේ විහිළු කරන්න ගත්තේ. ඔයා කතා කරන ටෝන් එකෙන් තේරෙනවා ඔයා දැඩි ඉරිසියාවක කුකකමක ඉන්නේ කියලා. මට ආරංචි වෙච්ච හැටියට මේ වගේ බුදු හාමුදුරුවන්ගේ දේවල් වලට එඩිට් කරලා යාමයා කරලා ආරංචි හැටියට ඔයා ගමෙන් ගුටි කෑවා. ඔයාට ඇතුළට යන්න පුළුවන් ලෝක නඩුවක් මේක. හායි. ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ පොහොට් කාලි ප්‍රොජෙක්ට්ස් එක. වැඩි කතා නැතුව කෙලින්ම යන් කතාවට. මොකද ඔයගොල්ලන්ගේ වෙලා අපරාධේ පහුගිය සතිවල සෑහෙන්න මේ වෙනුවෙන් සමහර කට්ටිය මහන්සි වුණා නාස්ති වුණා. එහෙනම් ටක් ගාලා මේකට අපි බ්‍රේක් ඩවුන් එකක් දීගෙන යමු. අද මම මේ වීඩියෝ එකත් කතා කරන්න යනවා පහුගිය කාලේ ලොකු හේට් එකක් හැදුනා. what really happened? මොකක්ද වුනේ? ඊළඟට ඒ සම්බන්ධව ඒකේ රේන්ෆෝස් වෙලා යටින් තව ටොපික් එකක් මතුවුණා. ගේමින් කන්ට්‍රොවර්සි එක. අර ගේම් එකක් සම්බන්ධව කතාන්දරය. ඒත් එක්කම තව සබ් ළමයි ටිකක් අපිට පර්සනලි හේට් කරපු කතාන්දරය. ඊළඟට මම මොකද්ද ගන්න මූවමන්ට් එක. කියන්නේ මොකද්ද ඊළඟට මගේ ස්ටෙප් එක. අන්න ඔය කාරණා පොයින්ට් ෆෝම් එකෙන් කතා කරනවා එවිඩන්ස්ුත් එක්ක. ඒක හින්දා හොඳ කල්පනාවෙන් මේ වීඩියෝ එක බලන්න. අපි කතා කරමු මුලින්ම මොකක්ද ඇත්තටම උනේ. අපි පොහොට්ටුවේ දිගාව නැගලා රාජපක්ෂල වෙනුවෙන් කඩේ ගියා. රාජපක්ෂල උස්සන්න හදන්නේ දැන් කාලි දිල්ෂාන් ප්‍රමුඛ කට්ටිය එකතු වෙලා පක්ෂ වෙනුවෙන් කඩේ යන්න පටන් අරන් රෙදි අපුල්ලන්න පටන් අරගෙන ඕක තමයි අපිට ආපු චෝදනාව. කාරණාවක් එක. ඕගොල්ලෝ ඒ සම්පූර්ණ වීඩියෝ එක බැලුවද? බලපු කෙනෙක් ඉන්නවා නම් හරි සාධාරණ එක එවිඩන්ස් එකක් දෙන්න පුළුවන්ද? මූ කඩේ ගියා. මෙන්න මේ වාක්‍ය කියන්නේ මූ කඩේ යන්න. මෙන්න මේකෙන් තමයි මේගොල්ලෝම පක්ෂ උස්සන්න හදන්නේ. එහෙම කියලා අපිට එක වාක්‍යයක්වත් එළිය දෙන්න පුළුවන්ද? පොලිටිකල් කතන්දරය. අපිට ඉන්වයිට් එකක් ආවා. ලෝටස් යූත් එකේ සංවිධායක මණ්ඩලයේ කොල්ලෙක්ගෙන් අපේ අඳුරු මල්ලි කෙනෙක්ගෙන් කතා කරලා ගියා අයියේ මෙහෙම සෙෂන් එකක් තියෙනවා. ඇවිල්ලා උදව්වක් කරන්න පුළුවන්ද? මේකට වැඩක් කරලා දෙන්න පුළුවන්ද? කල්පනා කරා හරි. එන්න. ඇවිල්ලා වැඩේ කරලා දෙන්න. හැබැයි මේක නිකන් අපිට කැත විදිහට බෑක්ෆයර් වෙයිද දේශපාලන කාරණාවක් විදිහට මේක යයිද? මෙහෙමයි මේක SLPP යූත් එකෙන් කරන්නේ. මේක මෙහෙම පොහොට්ටු සම්බන්ධයක් මෙහෙම එකක් නෙමෙයි. ඕගොල්ලෝ ඇවිල්ලා වැඩේ කරන්නේ එහෙම අවුලක් ගන්න එපා. මේකේ යං ඔඩියන්ස් එක ලංකාව වටෙන්න 3,000-5,000ක් මේ වැඩේට එනවා. ඉතින් ප්ලීස් ඇවිල්ලා වැඩේ කරලා දෙන්න කිව්වා. රයිට් මං කිව්වා. එතනදී කතා කරන දේවල් ගැන අරෝමයා ගැන කිසිම කෙනෙක් වෙනුවෙන් නමක්වත් කියලා අපි කතා කරන්නේ නැහැ. සහ අපිට අවසර ඕනි අපි පක්ෂයක් වෙනුවෙන් නෙමෙයි ආවේ කියන්නේ සහ අපි අන්තිමට අපිට කියන්නත් ඕනි අපි වෙන පක්ෂවල වෙනුවෙන් මෙහෙම යනවා කියලා. කිසි ප්‍රශ්නයක් නැද්ද ඒකට? කිසි බවුලක් නැහැ අයියෙන්ද කිව්වා. අවුලක් නැත්තම් එච්චරනේ. හරි. අපි ගියා. එතනට ගියාට පස්සේ හිතුවට වඩා පොඩි දේශපාලන මූණවරක් තිබ්බා. ඒක නෑ කියන්න බෑ. ඔව් ඒක පොහොට්ටුව අපි හිතුවට වඩා ඒක නෑ ගෑල්ලා තිබ්බා. ඒකට පිළිගන්න ඕනේ. ඒක ඇඩ්මිට් කරන්න ඕනේ අපි. ගියාට පස්සේ අපි කරපු වැඩේ අපේ පැත්තෙන් කරන්න පුළුවන් මැක්සිමම් දේ අපි වැඩේ බාරගත්තා. දැන් අපි එතනටම ගියානේ. මේ පිටිපස්සේ පොදු ජන පෙරමුණ අරෝමයා තියෙන්න බෑ. මේවා අයින් වෙන්න ඕනේ. අපි ස්ටේජ් එකට යන්නේ නැහැ. ඒවා නැත්තම් ඒවා අයින් වෙන්න ඕනේ. ඒ ටිකේ පිළිවෙලට වෙන්න ඕනේ කියලා ඇතුළට ගියා. ගියාට පස්සේ අපි මේ සෙෂන් එකේ කතා කරපුවා ටික ඔයගොල්ලෝ බලන්න ඇති. මේ සෙෂන් එක ඇතුලේ අපි තනිකරම කියන්නේ ඒ කොල්ලෝ කෙල්ලොන්ට කතා කරන්නේ. මචං උඹලා ගේමක් ගහගනින්න. ඉතින් ඔයගොල්ලෝ හැමෝටම ගේමක් ගහගන්න. ජයවා. ඒක තමයි මුළු ලෝකෙම කන්ටෙන්ට් ක්‍රියේටර්ස්ලාගේ ආර්ට් එක. කවුරු හරි ඒක කියන්නේ නැත්නම් එක්ක ඔයා දන්නේ නැහැ. නැත්නම් එයාගේ කපටිකමට මූල්‍යමය ලාභය පිණිස ඒක කියන්නේ නැහැ. හැබැයි මට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපිට ඒක ප්‍රශ්නයක් නෙමෙයි. අපි ඒක කියන්නේ තව කෙනෙක් කවුරු හරි දෙයක් ඉගෙන ගනී කියලා. නැත්නම් එතනට ගිහිල්ලා මේ ඕක කියලා ඉවරලා පොර වෙලාවා කියන එකෙන් මිනිස්සු මාත් එක්ක මූ අපිව රවට්ටනවානේ කියලා තරහ ගන්නවා මිසක් මට ලාභයක් වෙන්නේ නැහැ. ඒක එතන ගිහිල්ලා කියන්නේ පොර වෙන්න නෙමෙයි. එතන කියන්නේ කොල්ල කෙල්ලනේ උඹලට කන්ටෙන්ට් දේවල් අලුත් දේවල් හදන්න පුළුවන්. මිනිස්සුන්ගේ රසාස්වාදීට දේවල් දෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් මොන හරි කරපල්ලා කියන එක තමයි මේ මුළු කතාව ඇතුළෙම කිව්වේ. ඊළඟට මම වරද්දගත්ත තැන මම මේ කතාවේදී අපි මේ කතාවේදී ඇඩ්මිට් කරන්න ඕනි දේ තමයි පිළිගන්න ඕනි. අපේ මොලේ කිව්වා මේ වෙච්චර කල් ලංකාවේ අපි සෙෂන් වලට ගිහිල්ලා තියෙනවා කොළඹ කැලණිය ජපුර බ්ලා 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 වේලා හැම තැනම ගිහිල්ලා සෙෂන් වලට ප්‍රයිවට් ෆ්ලීට් එකද අරහෙද මෙහෙද හැම තැනටම ගිහිල්ලා තියෙනවා. ඒ ගියපු තැන්වලදී ඒ හැම තැනටම ගිහිල්ලා අපිට සමහර තැන්වලදී බ්ලැක් ෆ්ලෑෂ් එකක් ආවා සමහර දේවල් වලදී ප්‍රයිවට් යුනිවර්සිටි වලදී හැබැයි අපි ජජ් කරේ නැහැ. අපිට මම දන්නවා මේ පොලිටිකල් ස්ටේජ් එක නැග්ගම පොඩි තරහක් මිනිස්සුන්ට එයි. විපක්ෂ වල කට්ටියම ඉන්නවනේ. හැබැයි මෙච්චර ලොකු හේට් එකක් අපිට බිල්ඩ් වෙයි කියලා හිතුවේ නැහැ. ඒ ක්‍රයිසිස් එක මැනේජ් කරගන්න පුළුවන් හින්දා අපිට ඒක දරන්න පුළුවන් හින්දා මෙතනට ආවේ. අපිට අමතක වුණා දේශපාලනය කියන නරාවලට බැස්සොත් අපිට කක්ක ගාගෙන තමයි මොන ස්ටේජ් එකකට නැග්ගත් බහින්න ඕනේ. අපි සම්පූර්ණ මාරු කරනකො මම ඔතන නැග NPP එක. මම සජ්ජපේ නැග්ගා. මොක නැග්ගා. සමහර විට ඔතන දැන් ඕගොල්ලෝ වඩාගෙනම බොහොම ආදරය කරන පක්ෂයට බොහොම తాවකාලික වීරෙක් වෙයි. ඊළඟ ඡන්දෙන් කවුරුපත් වුණත් එයාට එතන ඉඳන් වෛර කරන්න ගන්නවා. ඒක තමයි ලංකාවේ ඉතිහාසයේ මෙච්චර කල් වෙච්ච තීරියත් ඉස්සරහට වෙන තීරියත් ඒකයි. ඉතින් අපි දේශපාලනික පැත්තෙන් එතනින් වරද්දාගත්තා පොලිටිකල් තැන් වලට යන්න හොඳ නෑ මචං. ඒක ජරා විදියට දේවල් ගෑවෙනවා. ඒක මොන තැන වුණත්
රයිට්. ඊළඟ කාරණාවේදී මේ සෙෂන් එක ඇතුලේ අපි සම්පූර්ණයෙන්ම කියා දුන්නේ අනේ බල ගොඩේ මල්ල දෙයක් කරපල්ලා. එක වචනයක්වත් කිව්වේ නෑ. අයින්ද රාජපක්ෂ මහත්තයා මේ ස්තුතියි හරි ලස්සනයි මේක ඔක්කොම හදලා තියෙනවා. හයිවේ අර වගේ සෝ කිව්වේ නෑ. මේ අන්න කුමාරස මේ ඔගොල්ලේ ලාල්කාන්ත සර් කේස්නේ මෙහෙමයි අවුල්. රනිල් මොනවද කරන්නේ ඕගොල්ලෝ මොන හරි කිව්වද? අපි කිව්වේ යන් ඔඩියන්ස් එකට අපි කාවත් මෙන්ෂන් කරේවත් නෑ. අපි එන්න කිව්ව එකට අපි තැන්ක් යුවත් කිව්වේ නෑ. අපි එච්චර මොරාල් එකක් තියන් මචං කතා කරා. මේ ඉතිහාසෙ මං හිතන්නේ ස්ටේජ් එක ඔහොම කොල්ලෝ කෙල්ලෝ ටිකක් ඒ කියන්නේ ඔච්චර ඒ කියන්නේ මැතියමතුළු කට්ටියක් ඉස්සරහා ඔච්චර මොරාල් පිට කවුරුත් ඒගොල්ලන්ට කඩේ යන්න නැතුව කතා කරලා එන්න ඇති කියලා. අනිත් නැග්ග හැම ඩයල් එකක්ම ඒගොල්ලෝ වෙනුවෙන් කඩේ ගියා. අපි එහෙම නැතුව ආව මචං. රයිට්. එතකොට අපි ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරා කියලා කියන්න බෑ මචං. හරි ඕගොල්ලෝ කියනවානේ මේ ඒ කතාවට මං ඊළඟට එන්න සල්ලි ගත්තයි කියලා. සල්ලි දීලා අපි හය කරා නම් ඒගොල්ලෝ පාඩුවක් කරගත්තේ. ඊළඟ කාරණාව. දැන් මට ගහන ළමයි ටික අපි ගත්තා කියමුකෝ. මට ගහන ළමයි ටික ප්‍රධාන වශයෙන් පොට්ටු එක තරහ ළමයි. ඔව්. වෛරයක් තියෙන ළමයි, කේස් තියෙන ළමයි, හැමතැනම ඉන්න ළමයි. හරි. ඕගොල්ලෝ එක. ඊළඟට මේ වැඩෙන් මාර ආතල්ලයක් ගන්න හදන කට්ටිය. මේ ප්‍රශ්නත් එක්ක හැප්පෙන්න ආස කට්ටිය දෙක. 3 මේකෙන් රීච් එකක් ගන්න හදන ළමයි ටික. මේ වෙච්ච ප්‍රශ්නෙන් වික්ටිම් ලෙවලා ඒක රීච් එකක් ගන්න හදන කට්ටිය. 4 පොහොට්ටුවේම කට්ටිය. ඇයි හිතුවා මෙන්න බහැලා ඩයල් දෙකක් බහැලා මෙන්න මේ අපිට ගේම හරි. ඒක ඇතුලේම ඉන්න ළමයි ටික යට දෙයරකේ සෝෂල් මීඩියා මොන හරි කරන ඒකේ ඉන්න ඔඩියන්ස් එකේ ළමයි ටිකක් හිතුවා අපි කටු කාගෙන මේක හිටියට මෙන්න මුන් දෙන්නෙක් එක පාටම බහැලා ගේමක් ගහුවා කියලා. පහ ඔන්න ඔය වගේ ටීම් කීපයක් ඉන්නවා. එතකොට අපි දැන් හතර වටෙන්ම ඕකෙන් වට වුණා. ඩිලයි මායි. ඔය වෛර කරන කට්ටිය වරද්දගත්ත තැන තමයි ඕගොල්ලෝ කවුරු හරි හැමෝම ඩෙවෝටඩ් පක්ෂ නායකයෙක් හරි කවුරු හරි ඉන්නවනේ. ඒගොල්ලන්ගේ ලොකුම නායකයා හෝ ඊට පස්සේ දෙවනි පෙළ කට්ටියගෙන් දවසක ඕගොල්ලන්ට ඇක්සස් කරන්න පුළුවන් වුණොත් හොයලා බලන්න මම නැත්තම් අපි ඒගොල්ලොත් එක්ක හිතවත්ද ඒගොල්ලෝ අපේ හිතවත් කට්ටියද නෙවෙයිද කියලා ඕගොල්ලන්ට දවසක ඇක්සස් හම්බුනොත් හොයලා බලන්න. මම මේ හැමෝගෙම අවසර ඉල්ලුවා. බොහොම කට්ටියගෙන් එක පාටියක් විතර හැර අනිත් හැමෝම හිතවත්. මං ඉල්ලුවා මම ඕගොල්ලොත් එක්ක ඉන්න හැමෝගෙම ෆොටෝස් මේ කම්පයිලේෂන් එකක් හදලා දාන්නද? දාලා අහන්නද දැන් මගේ පක්ෂ ගියහන් කියලා. කිව්වා එපා. මේ වෙලාවේ ඡන්දයක් කිට්ටු වෙලාවක් ඡන්ද පදනමට අවුල්. ඒ හින්දා ඒ වෙනුවෙන් කරන්න එපා. දැන් මේ ප්‍රශ්නේ ඔහොම යන්න ගියපු දෙන් හරි මං කිව්වා මම දැන් මේක ප්‍රශ්නයක් නෑ මිනිස්සු මේ හේට් එකක් නේ මීම් කල්චර් කන්නේ කියලා මම ඉවසගෙන හිටියා. ඒ නිසා ඔයගොල්ලෝ වරද්ද ගන්න එපා. මම කිසිම පක්ෂයක් එක්ක තරහයි අරවයි මේවයි කියලා. මොකද අපි දිල්ෂාන්ගේ වීඩියෝ එක අන්තිමට බලන්න බ්ලොග් එකේ පළවෙනි පාරට මේ පොලිටිකල් ස්ටේජ් එකක් නැග්ගේ. හැබැයි සේම් තියරිස් ටික ඩිජිටල් සෙෂන් එකක් ගියේ. ඔයගොල්ලන්ගේ පක්ෂවලත් ස්ටේජ් වලට නගින්න ඕන නෑ. කතා කරන්න අපි යනවා ඩිජිටල් සෙෂන් වලට. අපි කියලා ඉන්නේ පැහැදිලිව අපි හෙට NPP එකෙත් පක්ෂයකට නගිනවා, සජබෙත් නගිනවා, ඕනි සෙෂන් එකකට ඉන්වයිට් එකක් දෙන්න. අපි ඇවිල්ලා වැඩේ කරලා දෙනවා. ඒක කරන්නේ යන් ඔඩියන්ස් එක වෙනුවෙන් කියලා. හැබැයි දැන් ඇඩ්මිට් කරන් තියෙන එක දෙයක් තියෙනවා. අපි ආයේ කවදාවත් පොට්ටුවටවත්, සජබෙටවත්, NPP වත් ඉස්සරහට නිර්මාණය වෙන පක්ෂයකවත් ස්ටේජ් එකට නගින්නේ නැහැ කියලා. ඒක මූල්‍යමය වශයෙන් මොකක් හරි පාඩුවක් මොකුත් නෙමෙයි. හිතට හරි නෑ බං. අපිට මාර ආදරය කරපු මිනිස්සු ඩිසපොයින්ට් වෙනවා. අපිට මාර ආදරය කරපු මිනිස්සු වෙනත් මත දරාගෙන ඉඳලා උන් ඒකෙන් ජජ් කරන්න ගන්නවා අපිව. මූත් ඉවරයි. ඒ ඩිසපොයින්ට්මන්ට් එක ගැන තියෙනවා අවුලක්. ඒ හින්දා ඒක අතහැරලා දාන්න හිතුවා. ඒ කියන්නේ ආයි කවදාවත් මේ පොලිටිකල් සිචුේෂන් අරව මේ කතන්දරත් එක්ක අපිට වැඩක් නෑ. කොච්චර සර්වසාධාරණ ලෝකේ හදන්න ආවයි කිව්ව පාටි එකක් වුණා. හැමෝටම එහෙමයි ඒක පොදුයි. ඉතින් අපි උදාහරණ ටිකක් බලමු. අපි මේ පොලිටිකල් වේදිකාවට නැග්ග එක අපි දේශපාලන පක්ෂයක් වෙනුවෙන් කඩේ ගියා කියන එකයි ඇත්තටම දේශපාලන පක්ෂයක් වෙනුවෙන් නැගලා ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරපු එක අතර වෙනස. ඒ කියන්නේ අපි කරේ සෙෂන් එකක් නෙමෙයි අපි දේශපාලනයට කඩේ ගියා. එහෙම කියන එකයි ඇත්තටම මේ වගේ දෙයක් කරපු කට්ටියගේ වෙනස බලමු. මම දැක්කා ඊට පස්සේ මේ දවස්වල නඩුවෙක් ඉන්නවා බ්‍රෑන්ඩ් ඇඳලා ඒකට කියනවා මේව වැටද කියලා ප්‍රෝග්‍රෑම් වලට ඇවිල්ලා ලක්ෂ දෙකක් දුන්න වැටද බස් එකක් දුන්න වැටද අනිත් අයගේ පාටි වල කට්ටිය මොක් කරලා තමන් එක පාටියක මීඩියා මේක සෙෂන් එකක ඉඳගෙන ඒ වෙනුවෙන් කතා කරනවා දෙපැත්තේ කට්ටිය තියන් ඉන්නවා ඒක තමයි මචං පොලිටික්ස් වෙනුවෙන් යනවා කියන්නේ ඒක එයාගේ කැමැත්ත මං එකට වරදක් කියන්නේ එයා පාටියක් වෙනුවෙන් එයා ඉඳගත්තා ඒක එයාගේ කැමැත්ත ඒක පේෂලට අයිතියක් තියෙන දේ කරන්න සහ වෙන කාට හරි අයිතියක් තියෙනවා තමන් කැමති ස්ටේජ් එකකට නගින්න ඔව් එහෙම තියෙද්දි ඇයි මම පුනපුනා කියන්නේ මම නෙමෙයි අපි පුනපුනා කියන්නේ අපි මේක පොලිටිකල් කතන්දරයක් වෙනුවෙන් නෙමෙයි කියලා ඔව් මචං ඇයි අපි එහෙම නොකරපු දෙයක් අපි ඇඩ්මිට් කරන්නේ අපි ඇයි ඒක ඇක්සෙප්ට් කරන්නේ මම තව සරල උදාහරණයක් ගන්නම් අපි බුදුහාමුදුරුවෝ ඔකට විරුද්ධයි අගමැතිතුමනි වැරද්දක් අපි කල්පනා කරන්න අපිට තියෙන්නේ එවැනි ස්වභාවයකටම දුක් විඳින්න. ඔය හාමුදුරුවෝ දැන් ඔය අවසරලා දෙන්න අර්ලියගහ මන්දිරේ මම හිතන්නේ ඔය බණ දිනේෂ් නෝදන එක බණක ඉන්නවා අනිත් එකේ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ඉන්නවා. ඒ හාමුදුරුවෝ එතකොට එතන ගිහිල්ලා බණ කියපු එක ඩෙවෝටඩ්ද පක්ෂයකට නෑ. හාමුදුරුවන්ගේ විෂය නෙමෙයි ඒක. එයාට අදාළ දේ දේශනා කරලා එතන ආවා. හාමුදුරුවෝ මාළු මාකට් එක ගිහිල්ලා බණක් කියලා ආවොත් ඒකේ අවුරුද්දේ සංවත්සරයට හරි මොකක් හරි හාමුදුරුවෝ මාළු කාරෙක් වෙනවද? හාමුදුරුවෝ මාළු කුරුණ මහත් එක්ක වෙනවද? නෑ. මම හිතන්නේ නෑ මචං.
ඒක හින්දා මේ මගේ බොහොම ළඟ හිටපු කට්ටිය මට බල්ලොත් එක නිදාගත්තොත් මැක්කොත් එක නැගිටින්න වෙනවා කියන උදාහරණයක් ගලපලා මගේ බොහොම ළඟ හිටවත්තු මට පෝස්ට් දාලා මට අගෞරව කරලා තිබ්බා. ඒ සම්බන්ධව ඕගොල්ලන්ගේ මතය වැරදි. සමහර උදාහරණ ගැලපෙන්නේ නැහැ. උදාහරණයක් ගත්තොත් උස අත්තක් අල්ලන උඩ පැන්නට පස්සේ පල්ලෙහාත් කෙල්ලලා නවතින්න පුළුවන් කියලා කතන්දරයක් තියෙනව නේද? එතකොට අපි උදාහරණ මාරු කරොත් අපි අධිනීතිඥ වෙන්න පාඩම් කරලා විභාග ලියලා ෆේල් වුණොත් අපි නීතිඥ වෙයිද? එහෙම නැහැ. කාරණාවට සාපේක්ෂව ගැලපෙන උදාහරණ වෙනස් වෙන්න ඕනි. බූරුව ගහන තැන හිටියත් එකයි බූරුව ගැහුවත් එකයි. ඒක මේකට හරියන්නේ නැහැ. අපි අපේ කාරණා ටික කියලාව සහ වෙන තැන්වලත් ඒක කියන්න ඔට්ටුයි කියලාව. එහෙම පුන පුනා කියද්දිත් ඒක අපි පිළිගන්නේ නැත්තම් අපේ ඇඟේ පටලන්න යනවා කියන්නේ ඒක වෙනම වෛරයක්. ඊළඟ කාරණාව සහ දරුණු චෝදනාව. සල්ලි ගත්තාය නාමල්ගේ මෙහෙම කරන්න මෙහෙම ගියාය මෙච්චර සල්ලි ගත්තාය රාජපක්ෂලාගේ මෙහෙම ගත්තාය දරුණු චෝදනාවක් මචං. සාක්ෂි තියෙනවද? මං අහන එවිඩන්ස් තියෙනවද? ඒ චෝදනාව කරන්න. මගේ කන්ටෙන්ට් ක්‍රියේෂන් ඉතිහාසයේ මම සෙෂන් 30 40කට ගිහිල්ලා ඇති මේ වෙනකොට මම තමයි මචං මං හිතන්නේ වැඩිපුරම යන එක. කැලණිය ජපුර මේ ලංකාවේ රජයේ කැම්පස් ඔක්කොමද ප්‍රයිවට් කැම්පස්ද ඉන්ස්ටිටියුට්ද හැම තැනටම ගිහිල්ලා ඔය සෙෂන් එකක මල්ලිලා නංගිලා ඔක්කොමත් එක්ක මම ඔන්ලයින් උත් කරලා ඇති අම්බාන. එක සෙෂන් එකක හරි මම එක රුපියල් 5ක් හරි වීඩියෝට කියලා තිනවා. බලන්න මොනවාද බං දියන්කෝ බං සෙෂන් වලට ඉන්වයිට් කරලා මේ සම්මාන කෑලි කණ්ඩායි දෙන්නේ සල්ලි ටිකක් දියල්ලෝ කියලා විහිළු කරලා තිනවා. හැබැයි එක දවසක් හරි රුපියල් 5ක් හරි අරන් තියලා කියලා ඔප්පු කරොත් I am done with this shit බං. මම කොහෙන් හරි මේ එක ඩිජිටල් සෙෂන් එකකට මම සල්ලි අරන් තියලා කියලා ඔප්පු කරොත් මට මේකෙන් වැඩක් නෑ මචං. මොකද මම ඒක ආදරෙන් ආසාවෙන් කරන දෙයක්. මම දන්න දේවල් ටික කියා දෙන එක මම පඬිතයා වගේ ගිහිල්ලා ඔය තැන්වල කියෝන එක පොර වගේ අර ඇරගන්ට් ගතිය තියෙන නිකන් වෙන පඩත්තර ක්‍රියේටර් ඉන්නේ. ඒක මම ආසාවෙන් කරන දෙයක් මචං. ඒක සල්ලි ගත්තා කියලා ඒක ඒ කැත ලෙවල් එකට දාන්න එපා. මම ඉස්සරහට ගන්නෙත් නෑ කාට හරි කියා දෙනවා නම්. සහ මාත් එක්ක පර්සනලි ඔය ලංකාවේ දැන්ට ප්‍රමුඛ බලේ ක්‍රියේටර්ස්ලා ඉන්නවා. ඒගොල්ලෝ නාගත්තු තැන්වල මම ওই තරම් කියා දීලා තියෙනවා. සහ වැඩ ගොඩ දාලා දීලා තියෙනවා. මගේ මට්ටමෙන් මම උදව් කරලා දීලා තියෙනවා. තාම ප්‍රොඩක්ෂන් ඇසිස්ට් අරමේවට මට කෝල් දෙන්නේ සමහර කට්ටියකින්. සමහර ලොකු ක්‍රියේටර්ස්ලාගේ ස්ක්‍රිප්ට් ලියවෙන්නේ මගේ අතින්. ඒවා කරන්නේ මචං මේ ස්ක්‍රිප්ට් ලියන ඒවට නම් සමහර තැන්වලදී සල්ලි අරන් තිනවා. මොකද ඒගොල්ලන්ට බ්‍රෑන්ඩ් වලින් සල්ලි හම්බෙදි මම නිකන් ලියන්න ඕනේ නෑනේ. ඒ හැර අනිත් හැමදේම උදව්වට යින් යන් එක මම යාට උදව්වක් කරනවා දවසක යා මට ඒකට කළ කෘතගුණ සලකාවි හෝ නැතා. අන්න ඒක තමයි මේ ෆීල්ඩ් එකේ ලස්සනත් එක්ක එහෙම කරපු වැඩේ. සල්ලි අරන් නෙමෙයි කරේ මචං. එහෙම ඔප්පු කරොත් I'm done with this shit. මගේ වචන තියෙනවා. මම කාලි නෙමෙයි බ්‍රෑන්ඩ් නේම් එක වෙනස් කරලා හරි පැත්ත බලාතක එන්නේ නැහැ. ඒක මචං එහෙම ඉස්සරහටත් වෙයි. එහෙම වෙයි. මේ පොලිටිකල් කතාන්දරය සම්බන්ධ මේ මගේ අවසාන වචන කීපය ඕගොල්ලන්ට මතයක් තියෙනවා නම් දේශපාලන මතයක් තියෙනවා නම් ඒ වෙනුවෙන් ඕගොල්ලෝ හිට ගන්න කොයි හරි. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. ඒක ethical ද unethical ද කියලා බලන්න. හැබැයි අපි මෙතනදී හිටගත්තේ පොලිටිකල් දෙයක් වෙනුවෙන් නෙමෙයි. ඒක හොඳට මතක තියාගන්න. එහෙම වුණා අපි එහෙම කරා නම් කරා කියන්න බයත් නැහැ. ඇයි? ඒක තම තමන්ගේ කැමැත්ත. ඔයා NPP නම්, ඔයා සජබ නම්, ඔයා UMP නම්, ඔයා පොහොට්ටු නම් ඔයා කැමති තැන ඔයා හිටගන්න. ඒකට ඔයාට ඔයාගේ කොන්ද තියෙන්න ඕනි. හැබැයි මගේ පෞද්ගලික මතය මට එහෙම පක්ෂයක් අවශ්‍ය නැහැ. දිලාට එහෙම ඕනේ නැහැ. දිලාගේ දේශපාලන මතයක් තියෙනවා. ඒකට ප්‍රතිවිරුද්ධ තැනක මෙයා කණක්ගේ. අපි දැන් කතා කරමු ගේමින් කන්ට්‍රොවර්සි එක. මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව. ඇයි මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව කියන්නේ? හේතුව පොලිටිකල් කතන්දරේදී ගැහුවේ කාලිට. අද දිල්ෂාන්ට පර්සනල් බ්‍රෑන්ඩ්. no worries. මට එහෙම ගහගෙන නැද්දි මම බලාගෙන හිටියා. ගහනවා මීම් මැදෙනවා දෙනවා කුඩු පට්ටම් ගන්න ගහනවා. ඒ ඔක්කොම හොඳයි. හැබැයි එක තැනකදී මතු වුණා අපි අවුරුදු 2මාරකට කලින් කරපු වැඩක් අපේ නෙමෙයි. අපි ඒක නිකන් හොරකම් කරා වගේ මතයක් හදලා මම ප්‍රමුඛ වෙන කණ්ඩායම් සෙට් එකක් ඒජන්සි කම්පැනි බ්‍රෑන්ඩ් හැමෝම වැරදිකාරයෝ කරන ලෙවල් එකේ මතයක් එළියට ආවා. අගේ සක්ගම් දැන් එළියට එනවා. ඒව කොල්ලොන්ට එහෙම ක්‍රියේට් කරනවා නම් ඒවම පට්ට චාටර් රට. එකට ඉඳලානේ ක්‍රියේට් කරන්න කොල්ලන්ට හොඳ මූණ වෙන්නගෙන. පට්ට චාටර් ඉතින් මේවයි. ඊයරරි ස්ටේජ් වල නැගෙන එක කොල්ලන්ගේ මානසික විකුණුවා. පට්ටම චාටර්. වගේ තව කී දෙනෙක්ට නම් ඕවා ක්‍රියේට් කරලා ඇද්ද? පොරමානසිකත්වයේ යන අන්නේ හින්දා තමයි මේ වීඩියෝ එක කරන්න ප්‍රධාන හේතුව උනේ. එහෙම නැත්තම් මේ ප්‍රශ්නේ ඇදුන්නේ නැත්තම් මම මේ වීඩියෝ එක කරන්නේ නැහැ. මේකේ අර මේ BOK කියලා මම කෙටියෙන් කියන්නම්. ඒ මල්ලිලා ටික ඒක චෝදනාවක් කරා. ඒක ඕකේ. ඒක හරි පොළොව මට්ටමේ තිබ්බා. එකපාරටම මේ හෂානෝ මට පෝස්ට් එකක් දාලා මේ මගේ හොඳ මිත්‍රයෙක් වගේ හිටපු එක. මේක නම් පට්ටම උල් කාලේ මං හිතුවේ නෑ ඔබ මෙහෙම ඩයල් එකක් කියලා. උඹට දුන්න කෝල් එක තාම මතකයි. එදා උඹගේ ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. උඹට BOK කෝල් ටික සෙට් කරලා දෙන්න කිව්වා. මම එකපාරින් උඹව සෙට් කරලා දුන්නා. පොඩි මතක් කිරීමක් කරන්න ලංකාවේ පාර්ලි පාරට සමහර රිලිජස් බෙන්ච්මාර්ක් එකක් තිබෙත් ගේම් එකකින් මුන් ටිකම තමයි. පොයින්ට් ෆෝම් මේ බ්‍රේක් ඩවුන් කරමු. හෂානෝ ඔයා එතනත් වරද්ද ගත්තා. මම කිව්වා නේද රිලිජස් බෙන්ච්මාර්ක් එකක් තිබ්බේ අපි කියලා. ඔව් ඩිජිටල් මාකටිං වල බ්‍රෑන්ඩ් එකක් ගාවලා රිලිජස් වැඩක් කරේ මුලින්ම අපි. එහෙම නැහැ කියලා කවුරු හරි කියනවා නම් එහෙම ගලපලා කරපු වැඩක් අපිට පෙන්වන්න අපි හම්බලි කියනවා හරි අපි නෙමෙයි ඒගොල්ලෝ කියලා. අපි දන්නා තරමින් අපි. හැබැයි මේ මොකද්ද? හැලෝ හැමෝටම නේද අපි වෙලා තියෙන වෙසක් කලාපයට. නෑ ඕගොල්ලෝ කරලා තිබේ බ්‍රෑන්ඩ් එකක් ගාවන්න නැතුව කට්ටියගේ විනෝදාස්වාදී උදෙසා එන්ටර්ටේන් පර්පස් කරපු වැඩක්. හැබැයි ඔයා වරද්දාගත්ත තැන තමයි නෑ
2016 විතරත් ළමයි කරලා තිබ්බා GTA ඇතුළෙම හොඳ වැඩක් කරලා තිබ්බා ලස්සන වැඩක් කරලා තිබ්බා ඒක ලෙජෙන්ඩරි ඒ කොල්ලෝ ටිකේ සර්වේ එකේ කොල්ලෝ ටිකත් වැඩෝ ඉතින් ඒක තමයි ඕගොල්ලන්ටත් කලින් කරලා තිබ්බේ ඊටත් කලින් මොන හරි කරලා තිබ්බනම් ඒගොල්ලෝ තමයි එක වෙන්නේ දන්නා තරමින් ඕගොල්ලෝ නෙමෙයි ඊට කලින් ළමයි ටිකක් වැඩක් කරලා තිබ්බා සමාවෙන් හෂානෝ ඔයා එතන අක්කේකට වරද්දගත්තා හැමදාම කරේ අපි ලයිව් බලන කොල්ලෝ කෙල්ලෝ කරලා සස්සාදේ බෙස් එතකොට බ්ලේස් ඔෆ් නයිට් කොල්ලෝ ටික සිරිපාදේ ප්‍රොජෙක්ට් එක හරියට කරලා තිබ්බා උඹ ඒක ස්ටේජ් වල කියන්නේ නිකන් කන්දක්ද උඹ ඒක ස්ටේජ් වල කියන්නේ නිකන් කන්දක් දැක්කා උඹ කල්පනා කරලා කන්ද සිරිපාදේ කරා වගේ ලයින් එකක් බොරුනේ හෂානෝ මම එහෙම නෙවෙයි බං කිව්වේ මම පැහැදිලිව කිව්වනේ බං මේ සිරිපාදයක් හදලා තිබ්බා දැක්කා ඒකට තමයි මට අයිඩියා එක ආවේ මේකට බ්‍රෑන්ඩ් එකක් ගලපලා මෙහෙම දෙයක් කරන්න පුළුවන් කියලා වෙනවා නිකන් සිරිපාදේ වගේ වැඩක් ශ්‍රීපාද ස්ථානයේ වගේ ලස්සන වැඩක් ඇත්තටම නිකන් පොඩි අර කොල්ලෙක් වුණාම පොඩි කාලකන්ණි ලයිෆ් එකක් සමාවෙන්න මගේ වචන භාවිතයකට පොඩි ජීවිතයක් තියෙනවානේ පාන්දර දෙකට විතර ඔහේ ගේම් ගහ ඉද්දි පාන්දර දෙකට විතර කාලකන්ණි ලයිෆ් එකක් තියෙන කොල්ලෙක්ගේ ගේම් ගහ මම ගේම් ගහ ඉද්දි ඔව් මට ගේම් ගහන කාලකන්ණි ලයිෆ් එකක් තියෙනවා පාන්දර දෙකට විතර ඔව් ඒක වැරදිද අවුද කිය වැරදි කියලා කොල්ලෙක්ට වුණාම උගේ ආතල්ලයක් ගන්න ජීවිතේ මේකක් තියෙනවා හැබැයි ඒක මගේ කියන භාෂාව තමයි කාලකන්ණි විදිය ඒක මගේ ආදරණීය භාෂාව ඒක මේ කොල්ලොන්ට කාලකන්ණි කිව්වා ගේම් ගහන එහෙම කියලා මට මතයක් බිල් කරා නේද මේ හැදුවයි මම වැරදිකාරයෙක් කොල්ලෝ කාලකන්ණි කරයි කියලා ඒක වැරදි මචං මම ඒක කිව්වේ එතන ඒ යන් ඔඩියන්ස් එකට වදින්න දැනෙන්න පොඩ්ඩක් හිතට වදින්න මෙහෙම දෙයක් තියෙනවා කියලා සරල කරන්න තමයි මේ වචන භාෂාව පාවිච්චි කරේ. දැක්කා ගේම් එකක් කරලේ මම අඳුරන ටීම් එකක් කොල්ලෝ ටිකක් හදලා තියෙනවා. ලස්සන කන්දක් බිල්ඩ් කරලා පඩි බෙල් ටික හදලා මේ සිරිපාදේ වගේ පොඩි වැඩක් හදලා. මචං ඔතනට ඇවිල්ලා තිබ්බේ දෙනියායෙන් දිගණෙන් ලංකාව වටේම කුරුණෑගල ඇතෑගල අරහේ මේ කොල්ලෝ ටික මම එළියේදී කතා කරලා බදාගෙන උන් එක්ක විස්තරات කතා කරා මල්ලියඹල කොහොමද යන්නේ ආවේ කොහොමද එන්ගේජ් වුණා. එතකොට මට තේරුණා මේ සමහර කොල්ලෝ කෙල්ලොන්ට තේරෙන්නේ නැහැ මේ ටෙක් රිලේටඩ් දේවල්. මම මෙහෙම කියනද? බ්ලේස් ඔෆ් නයිට්ලා මෙහෙම ඩිසයින් කරලා තිබ්බා ඕපන් වර්ල්ඩ් ගේම් එකක් හදලා මෙහෙම බ්ලෙන්ඩ් වලින් ඔබ්ජෙක්ට්ස් ටිකක් ශ්‍රීපාදේ උඩ මෙහෙම ඩිසයින් කරලා තිබ්බේ මෙහෙම කියලා මම ටෙක් රිලේටඩ් බ්‍රේක් ඩවුන් එකක් කරා නම් එතන ඉන්න මචං 99%කට තේරෙන්නේ නැහැ. අපි මේක සරල කරන්න ඕනි. උපරිම මේ මොකද්ද උනේ කියන එක. අපි දෙයක් කියනකොට මිනිස්සුන්ට දැනෙන භාෂාවෙන් කියන්න ඕනි. එතකොට ඒකේ වචන අල්ලන් අපිට ගහලා හරියන්නේ නැහැ. ඔක දැක්කම කල්පනා වුණා ඒ ගහමරා ගන්න වෙඩි තියාගන්න ගේම් එකක් ඈ. ඔව් ඒක ගහමරා ගන්න වෙඩි තියාගන්න ගේම් එකක් GTA 5 කියන්නේ. ඒක වැරද්දක් නැහැ. ඒක මිනිස්සුන්ට තව සරලව පැහැදිලි කරන්න මෙහෙම ගේම් එකක් තිබ්බා අපි ඒක ඇතුලේ තමයි මේවා බිල්ඩ් කරේ. ඒ කියන්නේ අපි අලුතෙන්ම ගේම් එකක් හැදුවා නෙමෙයි කියලා වෙන සරලව කියන්න ක්‍රම නැහැ මචං. තියෙනවා. ඒකට ගොඩක් වෙලා යනවා. ඔය තිබ්බ බොහොම විනාඩි දෙකක් වගේ සුළු වෙලාවේ ඔය ඔක්කොම ලඝු කරලා කිව්ව විදිහ තමයි ඔය. අපිට ඕක ඇතුලේ හදන්න පුළුවන් නම් මේක අයින් කරන්න මේකේ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් කැලිය වගේ තියෙනවා ගැතයි. හරිද? දැක්ක නේද? ඒ ඔක්කොම අපිත් එක්ක වැඩි සම්බන්ධ වෙච්ච බ්‍රෑන්ඩ් ටික ඔක්කොම තිබ්බා. එතන අපි දැක්කා. එතන යම්කිසි පොලිටිකල් මුහුණුවරක් අරන් තිබ්බ හින්දා අපිට හිතුණා මේක යම්කිසි බෑක්ලෑෂ් එකක් වෙයි බ්‍රෑන්ඩ් වලට ප්‍රශ්නයක් වෙයි කියලා. ඒකයි ටක් ගාලා කිව්වේ මේ ටික අයින් කරන්න. මේක අනවශ්‍ය බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන් එකක් වෙනවා. ඒ ප්‍රශ්නේ මගේ පිට ගත්තා මම. ඒ වෙලාවේ එහෙම මොකක් හරි අවුලක් වුණොත් කවුරු හරි පිටුවොත් මේගොල්ලෝ මෙහෙමයි කියලා. ඒ ප්‍රශ්නේ මගේ පිටට අරන් කරේ. එතන එහෙම කාරණාව ගියා. මේක දැන් සිරිපාදේ කරුණා කරන්න පුළුවන් ගේම් එකක් ඇතුලේ. ඕක ලංකාවේ ඉන්න ගේමර්ස්ලා ධම්මලා මේක කරුණා කරෝලා ඒගොල්ලන්ගේ ප්ලැට්ෆෝම් වල ස්ට්‍රීම් කෙරෙව්වා නම් සෑහෙන ප්‍රමාණයක් මේක දකි. ඒක රිලිජියස් පොඩි බෙන්ච්මාර්ක් එකක්. ඔව් ඇත්තනේ මචං. කවුරුත් කරලා තිබ්බේ නැහැ නේ එහෙම එකක්. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් එකක් ගලපලා ස්ට්‍රීමර්ස්ලා ගෙනල්ලා ඒකට මේ ඩිසයිනින් කට්ටියගේ ක්‍රියේටිව් දේවල් ටික ඇඩ් කරලා තව එළියෙන් ඒජන්සි වල ක්‍රියේටිව් දේවල් ඇඩ් කරලා තව රිවෝඩින් සිස්ටම් ගේමිෆිකේෂන් ඔය දන්න සූත්‍ර ටික ඔක්කොම දාලා මේක ඇතුලේ කතන්දරයක් හදලා වෙන වැලියු ඇඩිෂන් ටිකක් ඇඩ් කරලා ඒ කරපු ඔක්කොම දේවල් ටික රිලිජියස් බෙන්ච්මාර්ක් එකක් තමයි. ඒකට ඕඩ් සම්බෙන එක සාධාරණයි. ඒක කාලෙකින් තිබ්බ ලස්සන වැඩක්. මම බොහොම ආදරෙන් කරපු වැඩක්. අන්නේ කඩවල් ටික අපි රීබ්‍රෑන්ඩ් කරා ඒ වගේ තියෙන්නේ අපි මේ කලින් දකින්නත් ඇති. මම මේ එක තැනක කියනවාද මම කරේ මේ මගේ අයිඩියා එක මේක මම මේ කඩේ මම මෙහෙම මේ කඩේ මම මෙහෙම තමයි මේවා පැකට් තිබ්බේ මෙහෙම මෙහෙම බිව්වම් මෙහෙම හැම වෙලේම කියන අපි කරේ. අපිට ඕක ඇතුලේ අපි රීබ්‍රෑන්ඩ් කරා. අපි මේ ඒ ප්‍රොජෙක්ට් එක අපි ගේමර්ස්ලා 16ක් අපි එකතුලා හදපු එක. අපි ඒකට ඇගීමක් විදියට අපිට ලංකාවේ ලොකුම මාකටිං ඕඩ් වැඩේ අපිට දවස් අන්තිමට නිදාගatti මාර සතුටුයි මරු වැඩක් කරා කියලා. Hey, I've seen this one. This is a classic. ඒක අන්තිමේ ටෝක් එකේ දෙනවා ඔව් එදා රෑ නිදාගත්තලු හොඳට කරපු දේ පට්ට සතුටුලු එදා ප්‍රොජෙක්ට් එක. කොල්ලන්ගේ මානසික විකුණුවා. සරලව තේරෙනවද? අපි මේ වැඩේ කරේ කියලා කියන්නේ. අපි කියන කවුද? මේක ඩිසයිනින් කරපු මේකේ ඇතුලේ concept හදපු මේකේ ක්‍රියේටිව් දේවල් හදපු ඩිසයින් ටීම් එක. highly appreciate. අවුලක් නැහැ. ඔයගොල්ලෝ ලස්සන වැඩක් කරා. ඔයගොල්ලෝ ක්‍රියේටිව් දක්ෂ ළමයි ටික. ඔව් දෙක. මේ වැඩේ ලස්සනට එදා ලයිව් එකේ පිස්සු නටන්න නැතුව නියමයට ලස්සනට හරි ගෞරවණීය විදිහට අදන් ගිහපු ස්ට්‍රීමර්ස්ලා 16 දෙනෙක්. ලංකාවේ ප්‍රමුඛ පෙළේ ස්ට්‍රීමර්ස්ලා 16 දෙනෙක්. respect. මාරයි. ඒගොල්ලෝ හරි පිළිවෙලට ඒ වැඩේ කරා. ලස්සන ක්‍රියේටිව් දේවල් කරා. අංක 3. මේකට අපිට මේවා ගලපපු ideas දුන්න මේකේ ඩිජිටල් කැම්පේන් හැන්ඩල් කරපු ඒජන්සි. 4. මේකේ ප්‍රධාන බරපැන දරපු මේක වැඩේ ඇදගෙන යන්න මේකට වැලියු එකක් ඇඩ් කරපු බ්‍රෑන්ඩ් එක. ඒගොල්ලන්ට ඒ respect යන්න ඕනි. තව මේකේ after teaser
සදපු කොල්ලෝ ටික මේ වෙනුවෙන් ඇදගෙන ගියපු බෝධලා ඉන්න කැම්පේන් ඇදන් ගියපු ළමයි ටික මම සටලව කියන්නේ මේ වැඩේ අපි කරා කියලා. ඇයි කවුරුත් කියන්නේ මම මේකට මේ කාටවත් ක්‍රෙඩිට් දුන්නේ නැහැ හොරකම් කරා කියලා. මොකද්ද මේ? ඔකට හේතුවක් තියෙනවා. මම හේතුව තව ටිකකින් කියන්නම්. ඒකට තියෙනවා තියරිටිකලිම ඒවට අදාළ කාරණා. හැබැයි අපි මේක එවිඩන්ස් එක බලාගෙන යනවා. සිරිපාද ප්‍රොජෙක්ට් එක උඹ කියන්නේ කිසිම අයිතියක් නැහැ. උඹ කරේ අනුන්ගේ කන්සෙප්ට් එක බ්‍රෑන්ඩ් වලට කුල්ලා උඹේ ලේබල් එක ගහලා හම්බු කරන් කාලා ඒකේ පිච්චමක් මේ කොල්ලොන්ට දුන්න එක. හරි සල්ලි පැත්තකින් තියමුකෝ අඩුම තරමේ මේ ක්‍රෙඩිට් එකක් නිකන් කොල්ලෝ කියලා කියන්නේ නැතුව කටෙන්ද බං කියන්නේ ආශානෝ මම ක්‍රෙඩිට් දුන්නේ නැහැ කියලා. ඔබ දැක්කද මේක පිටිපස්සේ තිබිලත් මම මේක ප්‍රශ්නයක් වෙයි කියලා මෙතනදි විතරක් අයින් කරා. හරි. අපි ක්‍රෙඩිට් දුන්නේ නැත්තම් අපි බලමු අපි මේ කතන්දරේදී අවුරුදු 2යි මාස 6ක් විතර තිස්සේ මම මේ ළමයින්ට මේ වැඩේ ඇතුළතදී ක්‍රෙඩිට් දුන්න විදිය. ප්‍රධාන වශයෙන් මම ස්තුති කරා වගේ ආයෙ පාරක් මතක් කරන්න ඕනි. මේ නිර්මාණශීලී මානසිකත්වය මානසික කරපු බ්ලේස් ඔෆ් නයිට් සහෝදරවන්ට අනේක වරක් ස්තුතියි. විශේෂයෙන්ම මේ වගේ වැඩක් සංවිධානය කරට ඕගොල්ලන්ගේ මනස මෙහෙව්වට. ඒ ලයිව් එකේ කියන්නේ ඔය චබීගේ ලයිව් එකේදී ඔය ඇහෙන එක. මේ වැඩේ මේක සංවිධානය කරන්න ප්‍රධාන වශයෙන් මේකේ බරපැන දරපු මේකේ නිර්මාණශීලී බරපැන දරපු අපේ බ්ලේස් ඔෆ් නයිට් සහෝදරවරුන්ට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඕගොල්ලන්ගේ නිර්මාණශීලී ඔළුව මේ වැඩේ වෙනුවෙන් මානසික කරට බොහොමත්ම ස්තුතියි. මම ලයිව් 16ක ඇහෙන්න ඔහොම කිව්වා. මම ලයිව් 16ක ඇහෙන්නේකෝ ඒක මදි කියමුකෝ. මේ තියෙන්නේ අද දෙරණ බිස්නස් එකේ දාපු ආටිකල් එක. කාලි ප්‍රොජෙක්ට්ස් විසින් කරන ලැබුවේ සර්වදෘශ්‍ය මෙහෙයුම් කටයුතු කාලි ප්‍රොජෙක්ට්ස් විසින් සිදු කරන අතර බ්ලේස් ඔෆ් නයිට් සර්විස් මෙහි පරිගණක නිර්මාණ කටයුතු සිදු කරමින් සිරිපාද මළුව 60 පාර බ්ලා ඔක්කොම නිර්මාණය කර තිබුණා. හරිද? කරපු වැඩ ටික එහෙම්ම දාලා මේ පාටිකල්ස් ගිහිල්ලා. Okay. News fire එකේ development gaming talent management were provided by Kali Projects while the GTA server modding was developed and hosted by Blaze of Nights. ඉංග්‍රීසි තේරෙන කට්ටියට ලාවට තේරෙන්නේ නැති නේද? මොකද්ද ඒ කිව්වේ කියලා. මේ හිරු එකේ දාලා තියෙන හැම Blaze of Nights සර්විස් මේ පරිගණක නිර්මාණ කටයුතු සිදු කරමින් සිරිපාද මළුව බ්ලා ඔක්කොම නිර්මාණ කටයුතු කරේ ඒගොල්ලෝ වෙනුවෙන් කියලා ඒගොල්ලෝගේ නම දාලා තියෙනවා. මේ තියෙන ඒජන්සි වල ලොක්කෝ ඒ කියන්නේ ඒ කරපු අපේ මේ වැඩේ අරන් ආපු මේක ඩිජිටල් පැත්තේ මැජික් එකක් කරන්න ඒ මොලේ අරවා මේ ඔක්කොම මහන්සි කරපු ඒ වැඩොන්ගේ LinkedIn post මේ ශ්‍රී ලංකා X කලිතුරන් X Blaze of Nights 2022 පෙබරවාරි 18 වෙනිදා මම දාලා තියෙන post එක. With the Blaze of Nights crew putting their heart and soul into it. Machan, we would love to have you join us and be part of the local advertising history. Aisuba Sri Lanka X, Kali, Blaze of Nights, streamers la ඔක්කොගෙම නම් දාලා බෙදන්න තියෙන හැමෝටම ඒ ගෞරවය බෙදලා තියෙනවා. එතකොට ඔයගොල්ලෝ තාම කියනවා නම් ක්‍රෙඩිට් දීලා නැහැ බෙදලා නැහැ කියලා මට තේරෙන්නේ නැහැ මචං. එතකොට දැන් හෂානෝ කියන විදිහට මට අවුල මමයි උඹව උන්ට සෙට් කරලා දුන්නේ. චරිත මරන්න නෙමෙයි ඕනි. එහෙම වැඩොන්ව තව දිරිමත් කරලා උන් අගයන්නයි. මම ඇගේවනේ හෂානෝ මොකද්ද බං ඔබ කියන්නේ මම පුළුවන් තරම් උන්ට ක්‍රෙඩිට් එක දුන්නානේ ඒ ළමයින්ට මම පර්සනලි කිව්වනේ මල්ලි උඹලා PR කැම්පේන් එක උඹලා එතනින් එහාට අදගෙන යමල්ලා මේ සම්මාන උඹලට අයිති අනේ මේ ටික මේ උඹලා කැමති තැනක මාකට් කරන් උඹලා කැමති ඇචීව්මන්ට් එකක් ගනින්න මචං කිසි ප්‍රශ්නයක් නැහැ මේක උඹලට සමායිතියක් තියෙනවා එතනින් එහාට මොකද්ද බං කරන්නේ ඉතින් මේ ප්‍රොජෙක්ට් එකේදී මට අනුව නම් ගෞරවය බෙදෙන්න ඕනේ මෙහෙම. අනේ Blaze of Nights මල්ලිලා උඹලා හරි දක්ෂයි බං. උඹලා වැඩෝ. කවුද නැහැ කිව්වේ? උඹලා මරු. උඹලා මාර වැඩක් කරේ. මට මාර සන්තෝෂයි බං මේ වැඩේ ලස්සනට කරගන්න පුළුවන් වෙච්ච එක ගැන. ඒ කියන්නේ උඹලා තමයි ඊගේ බර දායකත්වයක් දුන්නා. ඔව්. හැබැයි අපි පොයින්ට් එක ගමු මල්ලි. ඔයාලා මතකද මේ දෙසැම්බර් වලදී උඹලා තරහ වෙලා මට මාස කිහිපයක් ගියා උඹලව යාළු කරන්නම. මම උඹලාට නොවැන්ද වැන්දා මතකද මල්ලි? ඊට පස්සේ මම ආයි ප්‍රොජෙක්ට් 3ක් අරන් ආවා. මතකද? මේ වැඩේ යද්දිම තව ප්‍රොජෙක්ට් 3ක් අරන් ආවා. මතකද? මල්ලි මම උඹලත් එක්ක ගෞදන කරද්දි මාර ලවබල් කරේ උඹලා රණ්ඩු වුණාම මම එකතු කරා බං. උඹලාට ප්‍රොජෙක්ට් 3ක් එක දිගට අරන් ආවා මතක හැටියට ඊටෙන් පස්සේ අරන් ආවා ආයි වර්චුවල් ටෙස්ට් එක අරන් ආවා. ඒකේ අද්දිත් අපිට ප්‍රොජෙක්ට් ඒක මතකයි. ඒ කියන්නේ මතක නෑ ඒ ටික. මචං එහෙම ඊට පස්සේ උඹලා සෙට් එක නෑ මේක කරන්න බෑ අයියා අපි දැන් සෙට් එක 5 එකේ වැඩ අරවා මේ කිව්වට පස්සේ එහෙනම් මල්ලි මම වෙන ටීම් එකට අරන් යනවා කියලා අරන් ගියේ. හැබැයි මචං මම උඹලට දෙන්න ඕන රෙස්පෙක්ට් එක දුන්න උඹලා නෑ කියන්න එපා මචං. මම කවදාවත් වචනින්වත් උඹලා චාරන උඹලා වැඩේ කරේ නෑ. උඹලා සවුත්තුයි කියලා කොහෙවත් කියලාත් නෑ මචං. මම උඹ තාම ඇහුවොත් කියන අරුන් මොකද බං අර කරන්නේ නෑ මචං. උඹලා උන් වැඩෝ. උන් වැඩේ ඇట్లా ලස්සනට කරා කියලා කියන්නේ. නේ හරි. දැන් අයියේ කිව්වේ මේ මට ඒක අනියන්න පුළුවන් නේ. දැන් කතා කරන්නේ මම ඩිරෙක්ට් ආන්සර් කරන ඕන. අයියේ ඕන වෙලාවක ගන්න මට මේ මටවත් අපේ සෙට් එකට පෞද්ගලික තරහක්වත් නෑ අයියේ. ඉතින් මල්ලි බම් මේ වෙච්ච දේවල් එක්ක හරනම් මම කොහොම තරහ වෙන්න ඕනද කියහන්කො මම තාම කතා කරනවානේ බං. අපි අර පුත් එක දැම්මේ හේතුවකට මේක දාලාම තියෙනවනේ මේක නිවැරදි කිරීම කියලා. එතකොට අයියාගෙන් උත්තරයක් බලාපොරොත්තු වෙනවා. අයියේ උත්තරේ කොයි වෙලාවෙ හරි දාන්න. මම වැඩේ ඉක්මන් කරන්න මචං. within few days මගේ වීඩියෝ එකේ ඔයගොල්ලන්ගේ ටීම් එක ඒ වෙනකොට කැඩිලා 5 වල අර එහෙම වැඩ කරන්න ගිහිල්ලා හිටපු හින්දා තමයි ඒක මම වෙන ටීම් වලට අරන් ගියේ. ඉතින් ඕගොල්ලෝ ඒ කියන විදියට ඕගොල්ලෝ මට කතා කරේ 90 ගාණක් රෙස්පෙක්ට් කරන්න ඕනේ ඕගොල්ලන්ට. නෑ.
එතන වැරදි මල්ලි. මේක රෙස්පෙක්ට් එක ගන්න ඕනේ මේ ස්ට්‍රීමර්ස්ලා 16ට ප්‍රධාන වශයෙන් යන්න ඕනේ. මොකද ඒගොල්ලෝ හරහා තමයි මේක එළියට ගියේ. ඒගොල්ලෝ ඒකේ මැජික් එකක් කරා. ඒගොල්ලෝ දේවල් කරා. ඒගොල්ලෝ ඒ තැන්වලත් එක්ක එන්ගේජ් වෙලා මිනිස්සු ලක්ෂ ගානකට ඒක බෙදුවා. රෙස්පෙක්ට් ඒක මාර පිස්සු ක්‍රියේටර්ස්ලා. පිස්සු යක්කු ටිකක්. එන ශාන්ත විදියට හරි ලස්සනට ඒ වැඩේ කරා. නැත්තම් ලෝක ප්‍රශ්නයක් වෙන්න තිබ්බා. ICPR පනතෙන් අපිට ඇතුළට යන්න තිබ්බ නඩුවක්. වචනයක් හේමේ උඩාලා. නිදි මරාගෙන මේක රිසර්ච් කරලා දේවල් හොයලා ඔය නඩේ ගුරා හිස්ට්‍රිය අරෝමේ ඔක්කොම හොයලා තව අර පොප් නොටිෆිකේෂන් කන්සෙප්ට් ගේමිෆිකේෂන් රිවෝඩින් සිස්ටම් ඒවා වලට දේවල් හදපු දේවල් ඒ කන්සෙප්ට් ඔබපුවා. ඒ හැම දෙයකටම සහ ලයිව් එක දවසේ ස්ට්‍රීමර්ස්ලා 16 වෙනම මොනිටරයක් තියාගෙන ක්ලයන්ට් ෆීඩ්බැක් වෙනම එකක් තියාගෙන සර්වර් ටීම් එකත් එක්ක වෙනම හැන්ඩල් කරගෙන පිටිපස්සේ ආයි ක්ලයන්ට් ටීම් එකේ ඒජන්සි කට්ටියයි තියාගෙන මගේ තනි මොලෙන් දවස් නිදි මරාගෙන මෙහෙම ඔළුව අල්ලන් මහන්සි වෙච්චා ඔක්කොම මතක කරමු. මම ඒක අතාරින්නම්. මට ප්‍රශ්නයක් නැහැ මචං. හැබැයි අනිත් කට්ටියට ඒ ගෞරවය බෙදපන් මචං. ස්පෙෂලි බ්‍රෑන්ඩ් එක තාම ස්තුතියි බය නැතුව ඒ වගේ වැඩක් කරාට. ඉතින් ඒ හැමෝටම මේ ගෞරවය යන්න ඕනි. හරි. සම්මානද ප්‍රශ්නේ. කොයි අපිට අවෝඩ්ස් කියලා හෙව්වේ. ඉතින් මල්ලි උඹලට අවෝඩ්ස් අයිති බං. මේ පිටිපස්සේ තියෙන්නේ ඒකට විතරක් හම්බෙච්චව නෙමෙයි. මේ තියෙන්නේ තව මාකටිං මම වැඩ කරලා හෙන සෑහෙන දේවල් වලට හම්බෙච්ච ගොඩක්. මට තව හම්බෙච්ච නොවිච්ච ඒවා තියෙන ඔය වගේ ප්‍රමාණයක්. මම ඒවා පස්සේ එළුණාද? නෑ. හේතුව ෆිසිකල් අවෝඩ්ස් කැලි වැඩක් නෑ මචං. ෆිසි කරන්න පුළුවන්. ඔය අට්ටි ගහලා විල්බරෝල් දාන් එන්නේ සමහරු. හැබැයි ඒකේ නම වටින්නේ. ඒ නම උඹලට හම්බුණා මචං. ඒකෙන් වැඩක් ගන්න. බ්‍රෑන්ඩ් බ්‍රේවරි. ඒවා එහෙම මාර වැඩ. මෙහෙම මේ ෆිසිකල් මේ වගේ නම් වටිනාකම තියෙන්නේ. අර මෙහා පැත්තේ හෝල්ට් 4ක් එහා පැත්තේ තියෙනවා කළුවල හන්දියේ සම්මාන හදන තැනක්. එතනට ගිහිල්ලා රුපියල් 5000 දුන්නා නම් මේ වගේ 20ක් විතර හදා ගන්න පුළුවන් සුපිරියව. එහෙනම් ඒ මාදෝ. මෙතන මේ උඹලත් අවුලක් නැහැ. උඹලා හරි දක්ෂ ක්‍රියේටිව් ටීම් එකක් මචං. ඒක ප්‍රශ්නයක් නෑ. උඹලා have done great job. හැබැයි හෂානෝ මෙතනදී බරපතල ඇකියුස් මේකක් දෙන්නේ මම නිකන් මම මේ වැඩේ විනාශ කරා හොරකම් කරා මාව හොරෙක් ගන්නට දැම්ම බං. යම් දැන් එළියට එනවා. ඒව කොල්ලොන්ට එහෙම ක්‍රියේට කරනවා නම් එකට ඉඳලානේ ක්‍රියේට කරන්න කොල්ලන්ට. ඊ අර ස්ටේජ් වල නැගෙන එක වගේ තව කී දෙනෙක්ට නම් ඕවා ක්‍රියේට කරලා ඇද්ද? හෂානෝ ලයිව් වල මට කැත විදිහට කුණු හරපෙන් බැනපු හැටි මට ඇකියුස් කරපු හැටි මාව ඒ පීචන් ලෙවල් එකට දාපු හැටි සම්බන්ධව හෂානෝ උඹ වැරදි. උඹේ වැරද්ද පිළිගන්න ඕනි මචං. මොකද ඇයි උඹ මාත් එක්ක එහෙම ගනුදෙනු කරේ බං? ඇයි උඹ මාත් එක්ක එහෙම ගනුදෙනු කරේ? මට උඹ එක කෝල් එකක් දෙන්න තිබ්බනේ. මං උඹට කෝල් කරානේ. මං උඹට එවන්ජිට කෝල් කරානේ. ඇයි ආන්සර් කරේ නැත්තේ? ඇයි උඹලට ඒක මිස් වුනේ? ඔයාලට මතකද හෂානෝ ඔය සිරිපාද කාරණාවේදී ඔයාව ඔක්කොම කන්ෆර්ම් කරගෙන ඉද්දි බ්‍රෑන්ඩ් එකට ඔක්කොම සම්බන්ධ කරගෙන ඉද්දි ඔයා රට ගියාට එන්න බෑ කියලා සරල මුනේ ඒක සිංහල භාෂාවෙන් කොහොමද තාමට පොල්ල තිබ්බනේ. අපිට වෙන කට්ටියක් අරගෙන කරන්න උනානේ කන්ෆර්ම් වෙලා තියෙද්දි බ්‍රෑන්ඩ් එකකට ක්ලයන්ට් කියන්නේ අපේ ස්ට්‍රීමර්ස්ලා එහෙම කන්ෆර්ම් වෙලා තියෙද්දි එහෙම පොල්ල තියෙනක වැරදීනේ මචං. මම ඒකට තරහ ගත්තේ නෑනේ බා. ඒක බැලන්ස් කරානේ මගේ පැත්තෙන්. එවන්ජි මතකද ඊට පස්සේ ෆියුෂන් ෆෙස්ට් එකේදී ගේම් එක මකා ගත්තා. මම ඒකට ගාන්ට මේ ඉරට්ට සංඛ්‍යාව වලට බෙදලා තිබ්බේ ගේම් වලට ගැලපෙන්න. එක්කෙනෙක් අඩු වුණා මුළු ගේමටම. එවන්ජි අන්තිම මොහොතේ ගේම් එක මකා ගත්තා. මම ඒ වුණාට ඒකට වචනයක්වත් කිව්වේ නෑ නේද? මම ඒ වෙනුවෙන් එවන්ජිට පේමන්ට් එකකුත් භාගයක් කරා නේද? මතකයිනේ. අපි ඒ විදිහට මචං මිනිස්සුත් එක්ක වැඩ කරන්නේ. හරිද? ආමට ඇකියුස් කරේ හැබැයි මම වෙන ජරා ලෙවල් එකේ එකෙක් කියලා. ජෙනුයින් කොහොම මිනිස්සෙක්ට සලකන්නේ? කොහොම රෙස්පෙක්ට් කරන්නේ ජෙනුයින්? මම නේද හෂානෝ ඔයාගේ වයිෆ් එවන්ජිව ඒගේ එහෙම මෙහෙ බ්‍රෑන්ඩ් ප්‍රොමෝෂන්ස් වලට එක්කන් ගියේ. මම සජෙස්ට් කරා නේද? එයාටම ගණන් කතා කරගන්න කියලා එහෙම ඇරේන්ජ්මන්ට් දාගන්න කියලා ඒවා සෙට් කරලා දුන්නා නේද? මට ඉරිසියයි නම් බං මම කුහකයි නම් මම එහෙම කරනවද? මම තව වැඩ කීයකට කතා කරාද? එවන්ජි ඇයි ඔයා නිකන් ඔයා ඇයි ඔච්චර හිතවත්කමෙන් ලොහොම චෝදනා කරන්නේ? මම ඔයාව ඉන්ටර්විව් කරේ. ඔයාව ලෙජන්ඩ් කෙනෙක් වගේ ලංකාවේ ගේමින් කෙල්ල මෙන්න දක්ෂම කෙල්ල වගේ කරන්න ඔයාව වෙන ලෙවල් එකකට ගන්න මම ඔයත් එක්ක එහෙමනේ ගනුදෙනු කරේ. අපි බොහොම ලවබල් හිටියානේ. ඇයි ඕගොල්ලන්ට මාත් එක්ක කෝල් එකක් දීලා කතා කරගන්න බැරුනේ? අඩු ගානේ මම ගන්න කෝල් ආන්සර් නොකරේ. ඇයි පබ්ලික් මේක ඇදගෙන ගියේ? එහෙම යන්න හේතුවක් නැහැනේ. මාත් එක්ක පර්සනලි කතා කරා මේ ප්‍රශ්නේ විසඳගෙන හරි මම වැරද්දක්ම කරාම කියලා මම පිළිගත්තා කිමුකෝ. ඔබ මේකට පෝස්ට් එකක් දාන්න ඕනේ මේ වැරද්ද හරි ගස්සලා. එහෙම කියලා මට කරන්න තිබ්බනේ. ඇයි ඒ ලෙවල් එකට ගියේ? මේ ප්‍රශ්නේ මාත් එක්ක එහෙම ගනුදෙනු කරපුවා නැද්ද? හිටියා. මට කතා කරා. කාලි උඹ අර ඉවෙන්ට් එකේදී ඉන්ට්‍රෝ එකට මගේ මියුසික් යූස් කරලා තියෙන ඒක අවුල් නේද? කේස් නේද කියලා පොඩි ඇග්‍රෙසිව් ගතියක් තිබ්බා. I'm really sorry මචං. මම ඒක අයින් කරන්න මොන ශිල්පේ හරි දාලා කියලා මම අරහෙට රික්වෙස්ට් කරලා ඒගොල්ලන්ගේ අදාළ ආයතන වලට මෙහෙම වීඩියෝ එකේ මෙහෙම අවුලක් තියෙනවා. ආටිස්ට් කැමති නැහැ ඒක පාවිච්චි කරාට ප්ලීස් ඒක ට්‍රිම් කරන්න කියලා මම මේ පැත්තේ රික්වෙස්ට් කරලා වීඩියෝ එක ගැලුවා. හරි ජෙනුයින්ලි අවුලක් නැහැ මචං. හරි ඒක ඩන්. උඹ මේ වැඩේ කරානේ. ඕකේ. මචං අන්න එහෙමයි ගනුදෙනු කරන්නේ බා. එහෙමයි අර හරි ලෙජිට් විදිහට මිනිස්සු ගනුදෙනු කරන්නේ. හරිද? මාත් එක්ක එහෙම අවුලක් තිබ්බනම් ඇයි අපිට කතා කරගන්න බැරි? උඹ මාත් එක්ක පර්සනල් ප්‍රශ්නත් කියලා තියෙනවනේ මචං. ওই ප්‍රශ්නේ වුණාම උඹේ පර්සනල් දේවල් මට මැසේජ් ආවනේ බා. මට ඒවා එලිපිට ගහන්න තිබ්බනේ කැත විදිහට. මේක මට ආපු මැසේජ් එකක් මචං උඹ වැරදි හරිද වැරදිද කියන මට අදාළ නැහැ. හැබැයි උඹට කෙලවන්න පෝස්ට් දාන හෂානෝ කියන හොඳ එකෙක් නෙමෙයි. ඔක රාජෝගිරිය පැත්තේ කෙල්ල එක්ක බ්ලා 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 වැඩ කරලා විස්තර කරලා බලපන් සැකයි නම් ඔයාගෙන පොඩ්ඩක් මම මෙවන්න. මට එන දාලා තිබ්බ උඹ ගැන විස්තරයක්. මම උඹ මට කරපු දේ ඇකියුස් එක තරමටම ඊටත් වඩා අප්පිරියා විදිහට මම මේ මැසේජ් එකට වෛර කරනවා මචං. හේතුව මට එවිඩන්ස් එකක් නැතුව උඹේ පර්සනල් දෙයකට මට මේක යූස් කරන්නවත් මිස්යූස් කරන්නවත් මොකක්වත් උවමනා නැහැ. උඹ මෙහෙම දෙයක් කරා නම් ඒක උඹේ පා. උඹ ඒක ගෙවයි. ඒක උඹේ වැඩක්. මට ඒක මේක මට අදාළ දෙයක් නම් මම මොකද්ද කරන්නේ?
හිතපන්කෝ මේ ඔබ බඩ කරලා තියෙනවා කියමු හිතපන්කෝ මේ මගේ කවුරු හරි හිතවතෙක් මම ඔබට කතා කරනවා හෂාන ඔබ මෙහෙම දෙයක් කරාද මේක මෙහෙම බැලන්ස් කරගන්න මෙහෙමයි ප්‍රශ්න විසඳ ගන්න එහෙම මචං හරිද මම දන්නේ නැහැ ඔබට මොකක්ද උනේ කියලා ඔබ මේකේ මොකක්ද සීක් කරන්නේ කියලා මට තේරෙන්නේ නැහැ මචං හැබැයි ඔබ ඊතර කරේ වැරද්දක් ඔබට මාත් එක්ක කතා කරන් තිබ්බා මම ඔබට කෝල් උත් ගත්තා ඔබේ පෝස්ට් එක දාන්නත් කලින් මේක ඔබේ ටීම් එක අඳුරන හින්දා ඒක බැලන්ස් කරගන්න ඕන හින්දා එවිඩන්ස් මම දාන්නම් ස්ක්‍රීන්ෂොට් මම කෝල් ගත්ත වෙලාව සහ ඒවත් එක්කම අනේ හෂාන ඔයා ඊළඟට මේ වීඩියෝ එක දාලා ගහලා තියෙන්නේ මම කොපිරයිට් ගැහුවා ඊළඟට අපේ සර්වර් ටීම් එකත් ආයි පෝස්ට් එකක් දාලා මෙන්න කාලි ක්‍රයිසිස් මැනේජ් කරන විදිහ කියලා බොට්ටු ධම්මල මොකද්ද පෝස්ට් එකක් ගැහුවයි කියලා මම මේ ටීම් එකත් එක්ක ජෙනුවින්ලි කතා කරා මල්ලි මම මේ දේ කරේ නෑ මේකෙන් අයින් වෙලා මූව් ඔන් වෙන්න ඕනේ ඇයි මෙහෙම කරන්නේ බං මම මෙහෙම කරන්නේ ඇයි මට ලංකාවේ පෝස්ට් 500,000ක් විතර හැදලා තියෙනවා හැම එකම ක්ලේම් කරන්න පුළුවන්කම තියෙද්දි මොකද්ද මේ මම මේ එක වීඩියෝ එකක් විතර කරන්නේ සරල දැනුම මචං මේ වීඩියෝ එක මට අයිති එකක් නෙමෙයි මේ මගේ වීඩියෝ එකක් නෙමෙයි හොඳ ආකාරව මට ට්‍රෝල් කරපු මීම් හදපු ඔක්කොම කට්ටිය දන්නවනේ මගේ ෆොටෝස් පාවිච්චි කරලා වීඩියෝස් පාවිච්චි කරලා TikTok අලුතෙන්ම හැදිච්ච channel සමහර වීඩියෝස් වලට රියැක්ෂන් 50000යි එක ෆොටෝ එකකට වගේ එක ෆොටෝ එකක් දාලා දවසෙන් හම්බ කරගත්ත ගෞරවය එක දවසින් නැති වුණා කියලා දාපු පෝස්ට් එකකට විතර මම දැක්ක රියැක්ෂන් 50000 හිතේ අතින් සතුටු තුනා අටේ මෙච්චර මෙහෙම ලවබල් මේකක් තිබ්බද නැති වෙන්න හරි මරු හැබැයි ඒ එකකටවත් මට ක්ලේම් කරන්න පුළුවන් තිබ්බේ නැහැ හේතුව අවු දන්නේ නැහැ කාරණාංකය ගෙනි මාකටිං is freaking good marketing ගියපු දෙන් කාරණාංක දෙක එක ඒගොල්ලෝ දවසක තේරුම් ගනි ඒගොල්ලෝ තේරුම් ගනි හෝ නැතා ඔවත් එක්ක හැපි හිටියොත් අපිට ජීවිතේ ඉස්සරහට යන්න වෙන්නේ නැහැ අපි පාරේ යන මේ හැම එකටම එක්කම හැප්පෙන්න ගියොත් ගල් ගහන්න ගියොත් අපිට ගමන යන්න වෙන්නේ නැහැ මේ කොපිරයිට් කාරණාව හෂානෝ මේක මගේ වැඩක් නෙමෙයි මචං ඇයි ඔයා කොහොමද මේ පට්ටම අන්ජස්ටිෆයිඩ් ඇකියුසේෂන් එකක් මගේ පැත්තට දැම්මේ මේක හරි බරපතල චෝදනාවක් නේ බම් මම මෙහෙම දෙයක් කරේ නැහැ එහෙනම් මට ඊට වඩා ගහපු රීච් වෙච්ච අම්පානක් මගේ YouTube එකෙම ගලවපු වීඩියෝස් තියෙනවා ඒවට ගහන්න බෑ තාම තියෙනවා no worries මම සමහර වෙලාවල් එන්ජොයි කරනවා පර්සනලිම සමහර දේවල් වලට අටැක් කරපුවා ගැන පොඩි චූටි තැන්වලදී සමහර වෙලාවට හිත දෙනවා ඒත් පස්සේ කල්පනා කරනවා නෑ ඒක තමයි මීම් කල්චර් එක ඒවා මේවා ටික ඒ ටික ගිය දෙන්න totally okay with that ඒ හින්දා දෙයක් චෝදනා කරන්න කලින් බම් පොඩ්ඩක් දෙයක් හිතලා ඉඳපන් ඇයි මම මෙහෙම කරන්නේ මට එහෙම අවශ්‍යතාවයක් නෑ මචං days of night ලට අපි අර ටීම් එකට අරන් ගිහිල්ලා මේ මල්ලිලා ටික එකට නෑ කිව්ව හින්දා අපි අරන් ගියා සිලෝන් රෝල් ප්ලේ කියන ටීම් එකට රෙස්පෙක්ට් කියන අරුම් දක්ෂයි වැඩෝ හැබැයි සිලෝන් රෝල් ප්ලේ කියන්නේ මචං වැඩි වැඩ නෑ ටෝක් නෑ දක්ෂයෝ ටිකක් කියන්නේ මට හිතා ගන්න බෑ මචං සති දෙකකින් මේ වගේ මැජික් එකක් කරන්න තියා මම දන්නේ නැහැ වෙන කාටවත් ඒ වගේ දෙයක් කරන්න පුළුවන්ද කියලා මම උදාහරණ ටිකක් පෙන්නන්නම් ඒකොල්ලොත් එක කරපු වැඩේ ඇතුලේ අපි මේ ගේම් එක ඇතුලේ මාර ලස්සන වැඩ ටිකක් arrange කරා කට්ටියම එකතුලා අදහස් එකතු කරලා හැදුවේ ගේම්ස් ටික ඔක්කොම arrange උනේ ඉතින් ඩිසයිනින් පැත්ත ගියාවට රෙස්පෙක්ට් බං ඔක්කොට මේ ඇතුලේ වැඩේ ඇතුලේදීත් හැමෝටම එක වගේ මේකේ ගෞරවය බෙදෙන්න ඕනි. මේකෙන් දවසක අපිට මොනවා හරි හම්බුනොත් ඒ රෙස්පෙක්ට් එකත් හැමෝටම බෙදෙන්න ඕනි. ජෙනුවින්ලි කියන්නේ. ඒ හම්බෙන ඔයගොල්ලෝ හැමෝම මම කියන්නේ ස්ට්‍රීමර්ස්ලාද බ්‍රෑන්ඩ්ද ඩිසයින් ටීම්ද පාවිච්චි කරන්න තමන්ගේ PR කැම්පේන් තමන් වෙනුවෙන් ගහගන්න. සුන්දර සීගිරි පුරවරේ. සුන්දර සීගිරි ලඳුන් නැද්ද? මේක රහම කතන්දරේ කියන්නද? මුලින්ම හැදුවේ වෙසක් කලාපයක්. ඊට පස්සේ පොඩි ප්‍රශ්නයක් ආවා ලංකාවේ ආගමික ප්‍රශ්නයක් ඇවිල්ලා. ඒක හින්දා පොඩි අර පනත් කතන්දරයක් ඇවිල්ලා. නෑ ඒක කරන්න බෑ. අපි මේ වැඩේ නවත්තන්න ඕනේ කියලා කියද්දි සති දෙකක් ඇතුළත මේ මල්ලිලා ටික මේ මැජික් එක හැදුවේ. මට හිතා ගන්න බෑ මචං මේ මෙච්චර ඉක්මනට මේ වගේ වැඩක් කරන්න පුළුවන්ද කියලා. සීගිරි, වංකගිරි, පැරෂුට් වලින් පයින් තැන්, බෝට් රේස්, මුහුදයට සෙල්ලම්, ෆියුෂන් ෆෙස්ට්, බුදු සන්තෝ. රෙස්පෙක්ට් මචං සිලෝන් රෝල් ප්ලේ ෂවුට් අවුට් එකක් දෙනවා ඔයගොල්ලන්ට. මල්ලි මාර වැඩ ඔයගොල්ලෝ. ඒ කියන්නේ ඒක ලෙජෙන්ඩරි වැඩක්. මගේ ජීවිතේ කරපු ලොකුම වැඩේ ඒක. බෙන්ච්මාර්ක් එකක් වශයෙන් අර මගේ ආගමික පොඩි කැලලක් තියෙනද මට අරගෙන සතුටුයි කරපු දේවල් ගැන. ඉදිරියට මේ සම්බන්ධයෙන් මොනවා හරි හම්බුනොත් මට මේ ගැනත් ඒ සමානව සතුටුයි මේක තමයි බිගස්ට් වැඩේ මේ වල්ලානේ තමයි මේ හරි වල්ලානේ මේක ගේමක් ඊළඟද ආදරට යන්න දුන්නා මචං ඒ කියන්නේ ජීවිතේ කරපු ආතල් ස්ට්‍රීම් එකක් ඒක වැඩක් නෑ කතා කරලා කොල්ල ටික මේක හදාගන්න පරක්කු වෙච්ච කොට මේ අලින්ට ඉන්නෙත් අපේ සර්වර් ටීම් මේ කොල්ලෝ දේශාන් මල්ලේ අම්මුන්ට ඉන්නේ මේවා ලෙජෙන්ඩරි වැඩ ඒ කියන්නේ මම කියන්නේ මේක කරන්න පුළුවන් ඇති කාට හරි තව හැබැයි මෙච්චර ඉක්මනට මෙච්චර ලස්සනට කරපු එක රෙස්පෙක්ට් ඒ කියන්නේ සති දෙකයි ඔතනදී මම තව හොඳ පොයින්ට් එකක් කියන මේක මැජික් එකක් තමයි ඔයාලා පේනද මේ යටින් යනවා ලොරියක් ඒක නම ගහලා එහෙම යනවා හරිද ඕකට තමයි අපි දැන් මේ රිවෝඩින් සිස්ටම් එකේ යම ටික කවුන්ට් කරන්න ඕගොල්ලෝ මේකේ තියෙන ගේම් එකේ මේ ලොරි යන ගාන බ්‍රෑන්ඩ් නේම් ගාන ගණන් කරලා කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න ඕගොල්ලන්ට ටැග් එකක් දෙනවා හැබැයි අරකෙදි කරේ කොහොමද අපි සිරිපා වැඩේදී අපිට කවුරු හරි ඇවිල්ලා ඩොනේෂන් එකක් පඳුරක් මේ අපේ ස්ට්‍රීම් එකේට දුන්නොත් අපි හිතමුකෝ ඇවිල්ලා දුන්නයි කියලා කවුද පියුමි ඇවිල්ලා දෙනවා රුපියල් 500ක ඩොනේෂන් එකක් දානවා මේක දැම්ම ගමන් අර ගේම් එකේ හදලා තිබ්බ පොප් නොටිෆිකේෂන් එක ලස්සනට සිරිපාදේ මතුවෙලා ඊට සේවය ඇවිල්ලා ගන්ටාර වැදිලා කවියක් යනවා උණුවට බිබි හෙලේ නගින් ඩෝම් පුතා රජමාවතර කොහොමුණත් එකතු වෙන්න ඕනි අපි මෙතනින් යාට තියෙන සාදුකාරය දෙන කරුණා කරමු
අන්න ඒක වදිනවා. ඒක තමයි ඒක රිවෝඩින් ඒවා තමයි ඒක තිබෙන මැජික් එක. හරිද? එතකොට මම කියන්නේ හැම දෙයකටම මේ වැලියු ඇඩිෂන් එකක් තියෙනවා. එතකොට නඩේ ගුරා ගිහින් එක්ස්ප්ලেইন කරනවා මෙහෙමයි මේක සිද්ධ වුණේ මෙහෙමයි වර්චුවල් නඩේ ගුරේ හැම දෙයක්ම එක්ස්ප්ලেইন කරනවා කොහොමද මේ ඇහැල කණුවේ කතන්දරේ හුණු ගාපු කතන්දරේ මකර තොරණේ කතන්දරේ ඒකට බාරයක් වෙලා ලක්ෂ පානෙට මෙහෙම බාර වෙච්ච හැටි. ඉතින් මේ ඇහැල කණුවත් එක්ක තියෙන ලස්සන කතන්දරේ තමයි මෙතනින් යනකොට අපේ ඉස්සර සිංහල විට කෑවනේ. විට කාපු සිංහලයෝ ඒ හැම දෙයක්ම එක්ස්ප්ලেইন කරනවා. ඔය concept ඔක්කොම පොඩි දේවල් එකතු වුණාට පස්සේ තමයි මේක ඩිසයිනින් තරගයක් නෙමෙයි. මේක මාකටිං අවෝඩ් එකක් දෙන තැනක්. ඒ කියන්නේ මේක ඩිජිටල් මාකටිං වල මැජික් එකකට දෙන තැනක්. එතකොට ඒකට හම්බුනේ ඒ concept වල එකතුවට. ඒකට හැමෝගෙම දායකත්වය තියෙනවා. ඒ හින්දා මේ තනියෙන් කවුරුත් මේක අයිති කරගන්න හදන්න එපා. ඒක අපි හැමෝගෙම වැඩ. තම තමන්ගේ public relation එක PR campaign එක ගහගද්දි ඒක use කරන්න අයිතිය තියෙනවා දෙයියනේ. අපි අරක විතරක් නෙමෙයි කරපු වැඩේ. ඒ වගේ අදහස් තව එකතු කරලා තව වැඩ ගොඩක් කරලා තියෙනවා. ඉස්සරහටත් වැඩ එනවා. රයිට්. අන්න හොඳ පොයින්ට් එකට ආවා. රයිට්. ඊළඟට මට තව බරපතල චෝදනාවක් ආවේ අපේ අර ලයන් කොල්ලව කැපුවයි කියලා. ලයන් කොල්ලා. ඔයාගෙන් ওই චෝදනාව මට මුලින්ම ආවේ ක්වික් වැඩේදී. මචං ඒකේ පළවෙනි දවසේ මම ප්‍රොපෝසල් එකට ඕගොල්ලෝ ඔක්කොම දාලා ක්ලයන්ට්ගේ පැත්තට දැම්මට පස්සේ තෝරගත්තේ 5 දෙනයි හෝ ඒ කීප දෙනයි පළවෙනි සතියේ. ඒ කරුණාවට. ඊට පස්සේ මම අනිත් ස්ට්‍රීමර්ස්ලා ප්‍රොමිස් වුණා මචං මට සමාවයන් හැමෝම ගත්තේ නැහැ. හැබැයි මම ඊළඟ සතියේ මේ වැඩේ මෙදා සතියේ පුෂ් කරලා අනිත් සතියේ උඹලා ඔක්කොම කොහොම හරි මේ වැඩේට ගන්නවා. මට මේක කරන්න ඕනි කියලා මම ප්‍රොමිස් වුණා කෝල් කරලා. ඒ ප්‍රොමිස් කෝල් එක ඔයාටත් කෝල් 100කට වඩා ගත්තා. එවිඩන්ස් එක්කම මම ඔයාගේ යාළු ස්ට්‍රීමර්ස්ලාටත් පෙන්නුවා. මේ තියෙන්නේ මෙයාට ගත්ත කෝල් මෙයා ආන්සර් කරේ නැහැ. කොමෙන්ට් දාන්න තමයි කිව්වා. මේ ජොයි උන්වත් කැපුවා උඹ ඉත්තපන් ඊළඟට කපන්න කවුද කියලා. ඒ වගේ සපෝට් කරන්න එපා. ඒකයි මං ස්ට්‍රීම් එක වායක බයිට මැදගත්ත මාත් එක්ක මට කරන්න දෙයක් නෑ මචං. මම මොකද්ද කරන්නේ පළවෙනි සතියේ එදාන රිජෙක්ට් උනේ ඔයාගේ හැස්රීමකට නෙමෙයි. එදා තෝරගත්ත කට්ටියක් තිබ්බා. KPI කතන්දරත් එක්ක key performance indicators එක්ක තෝරගත්ත ප්‍රමාණයක් තිබ්බා. ඒගොල්ලන්ට තිබ්බ බජට් එකක් තිබ්බා. ඒකේ වැඩි හොඳයි නම් තමයි ඒකේ මාකටිං එකෙන් තව බජට් ඇලෝකේට් වෙන ඊළඟ සතියේ මේ වැඩේ කරන්න. තේරෙනවද සරල කතාව? කොල්ලෝ කැපුවා කියලා මට මාර දරුණු විදියට ආයි දුන්න ඇකියුස් එකක්. ඒ කියන්නේ මම ඒක අතහැරලාම හිටියා වැඩක් නෑ. හැබැයි මේ කතන්දරෙත් එක්ක ආයි මතුවෙච්ච හින්දා මම මේක කතා කරන්න. චාටර් බං කොල්ලෝ කපලා මේවා කරන්න එපා. ඒ කියන්නේ ඇයි ඔයාට මාත් එක්ක ඒ ප්‍රශ්නේ පර්සනලි කතා කරන්න බැරුනේ? ඇයි ඔයා ලයිව් එකක් දාලා කෑ ගහන්නේ? මාත් එක්ක කතා කරන් තිබුණේ එක කෝල් එකක්. ඔයා කෝල් ආන්සර් කරේ නෑනේ. ඔයාට කෝල් 100ක් විතර ගත්තානේ. ඊට පස්සේ දැන් මට කරන්නම දෙයක් නෑනේ. දැන් මට බයිනෝ ඔබ කෝල් ආන්සර් කරන්නෙත් නෑ. මේ ප්‍රශ්නේ විසඳ ගන්නත් බෑ. ඒකේ ලොකු ඔළුව මොනහු කරගනින් බං. බයි යාළුවන්ටත් බයිනෝ ඔක්කොටම බයිනෝ. සහ ලයන් කියන්නේ මේ බැලපු පළවෙනියා මම නෙවෙයි ඈ. ලයන් කියන්නේ ඊට කලිනුත් මේ සෑහෙන්න කට්ටියට බැලලා තියෙනවා බ්‍රෑන්ඩ් වල බැලලා තියෙනවා හෙඩ්ලයින්ද. දැන් ගිය නෝට් එකකටයි අර හෙට මෙහෙට සෑහෙන බ්‍රෑන්ඩ් ප්‍රමාණයක බැනපු එක්කෙනෙක්. සහ මේ අනේ මම කියනවා තාම ලයන් කොල්ලා කියන්නේ හරි දක්ෂයෙක් ඈ. ලංකාවේ කවුරුත් නොකරපු වැඩ මුලින්ම කරපු එක්කෙනෙක්. මරු වැඩ ටිකක් කරා මිලියන් ගණන් views ගියා. හොඳ දක්ෂයෙක්. එයා බරද්දගත්ත තැන තමයි එයාගේ බ්‍රෑන්ඩ් ඉක්විටි එකයි බ්‍රෑන්ඩ් නේම් එකයි ලස්සනට මේන්ටේන් කරේ නෑ. එයා ඔහේ එයාගේ ක්‍රියේටිව් ගතිය විතරයි මේන්ටේන් කරේ. එයා ටී-ෂර්ට් එක නැතුව කුණුවරප කියලා බීලා ලයිව් දාන්න නැතුව හරි ලස්සනට මනියලා ඔය කට්ටිය වගේ මේන්ටේන් කරා නම් ලයන් ඉන්න තැන කාටවත් අල්ලන්නත් බෑ. ඌ මිලියන කෙනෙක් ලංකාවේ. ඒ කියන්නේ ගේමක් නැතුව. ඒ තියෙන ක්‍රියේටිව් එකත් එක්ක. හැබැයි එයාව බ්‍රෑන්ඩ් වලින් කැපෙන්නේ ඒ බිහේවියරල් තින්ගිස් එක තමයි. ඒ ගැන කනගාටුයි. ඉතින් එයා ඒක චුට්ටක් හදාගන්න ඕනි. මොකද්ද කරන්නේ අපි ඒකට? ඉතින් ওই ප්‍රශ්නේ දැන් කරන්නම දෙයක් නැහැ. ඊට පස්සේ මම හම්බුණා අන්තිමට හම්බුනේ නෑ අන්තිමට තව දෙපාරක් විතර හම්බුණා ওই ප්‍රශ්න වලට පස්සේ මුලින්ම හම්බුණා කැමරා LK ඉවෙන්ට් එකේ. මම ළඟටම ගියා. වටේ කට්ටිය මිට වගේ යාළුවෝ ටික මතක ඇතිනේ. ඒගොල්ලෝ සාක්ෂි අංගිලව ලයන් මොකද්ද ප්‍රශ්නේ? දැන් මොකද්ද කියන්නේ කියලා මම වලියට නෙමෙයි මට එතන ගහ මරා ගන්න ප්‍රශ්නයක් නෙමෙයි. මම ඇහුවේ කෙලිම ප්‍රශ්නේ විසඳ ගන්න. මොකක්ද අවුල? මොකද්ද දැන් කේස් එක? මෙහෙම කරන් හිටියා. ඇයි බං ඒවලවත් ඕක කතා කරලා විසඳ ගත්තේ නැත්තේ? ඒක ඇයි එහෙම කරන්නේ? ඇයි මේ ප්‍රශ්නේ බොරුවට සෝෂල් මීඩියා වලට අදන් ගිහිල්ලා ඔඩියන්ස් ට්‍රිගර් කරන්නේ ඇයි? මම කියන්නේ මේක බලන එකෙක්වත් ලයන් එක්ක තරහ වෙන්න එපා. එයා ඒ වෙලාවේ හැසිරිච්ච විදිය එයා මොකක් හරි අවුලක් කරගන්න ඇති. හැබැයි මම මගේ ඔඩියන්ස් එකට එහෙම කිව්වට ලයන් උඹ කවදාවත් උඹේ ඔඩියන්ස් එක අවුස්සන්න තු ඉඳලා තියෙනවා. මම කොල්ල කපනවල කොට හොනවල මොකද්ද බං කියන්නේ? මගේ ක්‍රියේටර් කාලි සහ ඒ බිස්නස් මොඩල් එකක් හැන්ඩල් කරන කාලි ප්‍රොජෙක්ට්ස් ඒජන්සි එක කියන්නේ දෙකක් මචං. අර ක්‍රියේටර් පොඩි ඇරගන්ට් එකක් තියෙනවා. ඌ පණ්ඩිතයි ඌ පඩ ටෝක් දෙනවා ඌ එන ලෙවල් එක. ඒක හිතලා මේන්ටේන් කරන එක අප්පා. කාලි ක්‍රියේටර් මේ ඒජන්සි කරන මිනිස්සයා ඩිජිටල් මාකටිං කරන මිනිස්සයා එන හම්බල් උඹලා
මම මේ තව වීඩියෝස් එකක් පෙන්නන්නම්. මේ ප්‍රශ්නේ වෙන්නේ 27 වෙනිදායින් පස්සේනේ. 2024 7/11 වෙනිදා. ඒ කියන්නේ මේ ප්‍රශ්නේ වෙන්නේ හිතලවත් නෑ සති 3ක විතර කලින්. මම තව ප්‍රොපෝසල් එකක් එවුවා මචං ඒජන්සි එකකට අලුත් ගේමින් කැම්පේන් එකකට. ඔන්න මම PDF එක ඩවුන්ලෝඩ් කරනවා. ඔන්න ඩවුන්ලෝඩ්ස් ඔන්න තියෙනවා ඩවුන්ලෝඩ් එක එපුවා. ඔන්න ටැබ් එක ඕපන් වුණා. ඕකේ අපි යමු ස්ට්‍රීමර්ස් ළඟාවට. ඔන්න ස්ට්‍රීමර්ස්ලා ටික. ඔන්න ඉන්නවා කට්ටිය. ඔය need our gamers කියලා තියෙනවා. ඔයාලට පේනවද කොච්චර කවුද ඉන්නේ කියලා? මම උඹව කපනවා නම් මම යවපු ප්‍රොපෝසල් වල උඹලා සජෙස්ට් කරනවද බං ආයි? මනියා චබි ඩිල්ෂාන් ලයන් කොල් හෂාන් උඹලාගේ KP වලද සබ්ස්ක්‍රයිබර්ස්ලා ඇවරේජ් views platform සර්වම ඔක්කොම දාලා උඹලා යවනවා බං. එහෙම කරපු මටද කොල්ල කපනවා කියන්නේ කොහොගේ කියන්නේ? දැන් මට මෙතන ඉන්න බං හරනම් ජොන්ටිලව් මුන් තරහ වෙන්න එපා. දැන් මේක හරියට වැඩ කරොත් මම ඊළඟ ඒ වැඩේදී කොහොම හරි බජට් එක්ස්පෑන්ඩ් කරලා උන්වත් ගන්නවා බං. උන් යාළුවෝ මගේ. බේසික් ethics මේ ඒක තේරෙන්නේ නැත්නම් බිස්නස් මොඩල් සරවම තේරෙන්නේ නැත්නම් මට කරන්න දෙයක් නෑ ලා ඔබ මාත් එක්ක ඔය තියාගන්න වෛරය තියාගනින් මට ප්‍රශ්නයක් නෑ කරන්න දෙයක් නෑ මගේ කතාව ඔතන මම කිව්වා ඔබ විසඳ ගන්න ඕයි තරම් chance තියෙද්දි ඔබ ඒක විසඳගත්තෙත් නෑ මට එතනින් එහාට තව කරන්න දෙයක්වත් නැත තව පොඩි කරපු වැරද්දක් ඇඩ්මිට් කරන්න යන්නේ මම ඒක පිළිගන්නවා මම පොඩ්ඩක් විතර ඇරගන්ට් වීඩියෝ එකක් දැම්මා ක්‍රියේටර් කෙනෙක් විදියට ඒ වෙලාවේ පොඩ්ඩක් නොකරන්න ඕනි වැඩක් කරා මට ඒ පිළිබඳ සමාව වෙන්න මම ඒ වීඩියෝ එක පැත්තකින් දාන්නම් මේක මේ වෙලාවේ දැම්මේ හෂාන වර වීඩියෝ එක දැම්මට පස්සේ මට මේ මොකද්ද බං මේ කරේ මෙච්චර යාළුවෙක් වගේ ඉඳලා මූ ඇයි මට මෙහෙම කරේ කියන ෆීල් එකත් එක්ක මම ටක් ගාලා කැම්මේ කොන් කාලා තමයි වීඩියෝ එකක් දැම්මේ මොකද මේ ලංකාවේ ළමයි දගල්නා වගේ පේන්නේ මෙහෙම පොඩ්ඩක් ඉන්න ඕනකම් කියලා එතන මගේ පොඩ්ඩක් මොලේ මෝඩ ප්ලේ එකක් ගියා. එතන මට මගේ මැනේජර්ගෙන්වත් අහන්න වෙලාවක් තිබ්බේ නෑ මචං මේක දාන්න ඕනිද මේ වෙලාවේ කියලා ටක් ගාලා ඊට පස්සේ දැම්මට පස්සේ කරන්න දෙයක් නෑ ගිහිල්ල ඉවරයි. ඒ සම්බන්ධව ක්‍රියේටර් කෙනෙක් විදියට මෝඩ ඩිසිෂන් එකක් ඒක ඒ අරගෙන කංගන සමාව වෙන්නේ. හැබැයි මම ඒ ගේම් ඉල්ලුවේ ඕවරෝල් ඔඩියන්ස් එකෙන් නෙමෙයි මීම් කල්චර් එකෙන් නෙමෙයි අනිත් කට්ටියගෙන් නෙමෙයි. මට මේ අන්ජස්ටිෆයිඩ් ඇකියුස් කරපු හෂානෝ ප්‍රමුඛ ඒ සෙට් එකෙන්. මොකද ඒක පට්ට අසාධාරණ මාව හොරෙක් කරපු වැඩක් ඒ චෝදනාව. ඒකින්ද ඒකනවා හරින සමාව ගන්න ඕනේ කරපු ජරා වැඩේට. ඊළඟට මගේ ඩිල්ෂාන් මම ප්‍රමුඛ මිත්‍රයා සම්බන්ධව අපි හුරු පාහරයෝ කියන වචන භාවිත කරලම කන්ටෙන්ට් ගොඩාක් ඇඩ්ඩලා තිබ්බා. අනි කියන පුද්ගලයා පොහොට්ටු ස්ටේජ් එකට වාහන කෑල්ලක් අරගෙන රැංගුවට පස්සේ බියලි කලාපි උන්ට තෙන බව අපි දන්නවා. උඹට වඩා මම සල්ලි හෙව්වද නැද්ද කියන්නේ. මුදු කියන මල්ලිත් එක දිගට කන්ටෙන්ට් දාගෙන යනවා. අපිට TikTok pages අලුතෙන්ම හැදිලා ගහන්න ගත්තා. sponsored ad ගහන්න ගත්තා. meme culture එකක් හදුනා ගහන්න ගත්තා. සරට නම් හැදුනා අරමය කරා හැමදේම totally okay. ඕකට මොකක්ද හේතුව? ඇයි ඔයාට කලින් ඔය සම්බන්ධව නැගලා කියන්න බැරුනේ? ඔකට basic psychology එකේ කියනවා moral grandstanding, team signaling. හරි මොකක් හරි. moral එකේ ඉස්සරහට එනවා පවුලක් වෙච්ච වෙලාවකට ඇවිල්ලා කියනවා මෙහෙම මම වුණා, මෙහෙම දෙයක් වුණා, මම තමයි victim උනේ, මේකට අසාධාරණයට ලක් උනේ මම මෙහෙමයි කියලා public attention එක ඒ වෙලාවේ ගන්නවා ඒ අර පත්තු වෙලා තියෙන ක්‍රයිසිස් එක ඇතුලේ එයා සෙල්ලම් දාන්න පටන් ගන්නවා ඊට පස්සේ මචං ඕකට එක්කම ඈදින කතන්දරේ තමයි මිනිස්සු විශ්වාස කරන්න ගන්නවා අර පොට්ටුවෙත් නැග්ගනේ මේ වැඩේත් කරන්න ඇති මේකත් මේ වැඩේත් කරන්න ඇති ඒ තුනම කරලා නම් මේකත් කරන්න ඇති වගේ තව කී දෙනෙක්ට නම් ඕවා වැඩ කරලා ඇද්ද අන්න ඕක කොනකින් පටන් ගත්තට පස්සේ අර පත්තු වෙලා යන එකට ඕකට කියනවා බං ෆන්ඩමෙන්ටල් ඇට්‍රිබියුෂන් එරර් හරි මොකක් හරි එකක් හරිද ඒ කියන්නේ මේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා ඒකෙන් රේන්ෆෝස් කරගෙන නිකන් මේ පොඩි අර සබ්සීක්වෙන්ට් දේවල් තියෙන්නේ අන්න ඔය වගේ දේවල් වලට මිනිස්සු අතර පොඩි ක්‍රෙඩිබිලිටි එකක් හදනවා මේගොල්ලෝ තමයි සත්තු මේගොල්ලෝ අපිටත් කෙලලා මේගොල්ලෝ අපිටත් ඇරලා අන්න එහෙම මතයක් හදලා මේ සෙල්ලම් කරන්න හදනවා අපිට ගහපු හැමෝම හරිම සුදු චරිතද පට්ට චරිතද එහෙමනම් ප්‍රශ්නයක් නැහැ එහෙම නැති වුණත් ප්‍රශ්නයක් නැහැ ඉතින් දෙවියන් මල්ලි මට ආරංචි වෙච්ච හැටියට ඔයා මේ වගේ මෙහෙම බුදු හාමුදුරන්ගේ දේවල් වලට එඩිට් කරලා යෑම කරලා වාට ඒක බෑක්ෆයර් වුණා ආරංචි හැටියට ඔයා ගමෙන් ගුටි කෑවා ඒක බොරු වෙන්නත් පුළුවන් මට ඒක අදාළ නැහැ වාට මේ දැන් කරලා මේ තියෙන එවිඩන්ස් එකත් ඔයාට ICPR ICPR හරි ඒ පනත ඇතුලේ ඔයාට ඇතුළට යන්න පුළුවන් ලෝක නඩුවක් මේක. ඒ හින්දා මේ එහෙම කරන්න එපා. මේක පොඩ්ඩක් මනුස්ස ධර්මත් එක්ක යමම් මචං. ඔයාලට ප්‍රශ්නයක් තිබ්බනම් අපිත් එක්ක කතා කරන්න තිබ්බා. ඒ හින්දා අනවශ්‍ය රීච් ගන්න, ඇටෙන්ෂන් ගන්න ඔය වගේ ඇත සෙල්ලම් කරන්න එපා. සාමාන්‍ය විශේෂයෙන් මේවකට කරන්න එපා. අපිට මීම් හදාන් අපිට තියෙන දහජරාම දේවල් හදපන්. මේක අවුල්. මේවා කැතයි. මේ සිද්ධි ටික වුණාට පස්සේ මචං මට ආවා කොහොමද දන්නවද මේ සිද්ධි ටික වෙදී මහෂානෝගේ එහෙම මේ අන්ජස්ටිෆයිඩ් දේවල්දී ලයන් අර මේවා දාද්දී පොහොට්ටු කතන්දර වලට සමහර පර්සනල් දේවල් වලට ළඟ බින්නුම් ගහද්දී මට ආවා මචං මාර කේන්තියක්. ඒ කියන්නේ අර වවුලක් නෑ විහිළු කතන්දර මීම් දාන විහිළු අර මහින්දලාත් එක්කම නාමල්ලත් එක්ක ඒත්තු කරලා අර වැල් ෆොටෝ වගේ ඇදලා ඒවා no worries at all ඒවා ආතල් ඒ කල්චර් ආතල්. හැබැයි අර පර්සනලි ළඟ ඉන්නුම් වෙනස් වෙච්ච විදිහට තරහ ගියා මචං.
මම රිටර්න් එකක් දෙන්න කල්පනා කරා. මොකද වෛරය කියන දෙයක් බං අපි මම පෘථග්ජ කියන්නේ පෘථග්ජ මිනිස්සුනේ. මට වෛරය ඇති වෙච්ච ගමන් මට හිතා ගන්න බෑ මම බෞද්ධ මිනිස්සෙක්. හැබැයි මේක කොයින්සිඩන්ස් කියන්න බෑ මචං. මට එක පාටම YouTube එකට යද්දි වීඩියෝ එකක් සජෙස්ට් වුණා ඉන්දියන් කොල්ලෙක්ගේ වීඩියෝ එකක්. ඒකේ තියෙන්නේ මේ වයිෆුයි කවුරු හරි මොකක් හරි පිට ගියපු සීන් එකක්. දෙයයන් වහන්සේ ඉන්නවා රිවෙන්ජ් එක ගන්න එපා කියලා කතන්දරයක්. ඒක මම තිබ්බේ මොකක්ද දන්නවද? ඒකේ තිබ්බේ මචං රෝමන්ස් වල බයිබල් එකේ මම කියවන්න දන්නේ නැහැ සමායනම වර්ධි කියවනම් බයිබල් එකේ රෝමන්ස් වල 12:19 මේ මං හිතන් තියෙන්නේ. It's a reminder not to seek revenge but it's right to go. ඒ කියන්නේ වෛර කරන්න එපා, පලි ගන්න හදන්න එපා. ඒක මට බාර දෙන්න. ඒක දෙයයන් වහන්සේගේ වැඩක් වගේ කතාන්දරයක් අයිඩියා එකක් තමයි මට ආවේ. ඒක සඩන්ලි එහෙම පෙඩිච්ච එක බං මං හිතුවා කොහරි මැසේජ් එකක් වෙන්න ඇති. ඒක නිකම්ම මට ඒ වෙලාවේ ඉපේ උනේ. මට වෙන ලෝකේ කන්ටෙන්ට් ලක්ෂයක් විතර පේන්න තිබ්බනේ. ඊට පස්සේ මම ඔකත් එක්ක මම කතා කරා ඒක රීඩ් කරගන්න මගේ බොහොම හිතවත් හාමුදුරුවෙක් ඉන්නවා. ඔයගොල්ලෝ දන්නවත් ඇති මම කලින් වීඩියෝස් වැඩ කරලා තියෙනවා. ඔය අවසර මට මෙහෙම ඇකියුසේෂන්ස් එනවා. මට ප්‍රබලව වදිනවා. ඒ කියන්නේ මොකද කරන්නේ මම මේකට හැප්පෙන්නද? වචන වලට කොහෙන්ද බං බරක්? මං හිතුවේ ඉන්න ධාර්මික උපදේශක් බුද්ධ දේශනාවක දෙයක් කියලා කරා කියලා. වචන වලට කොහෙද බං බරක්? ඔන්න ඔය ගලංගර දිදාන් කියලා. ඊපස් තමයි මං හිතාගත්තේ I am not taking revenge කියන concept එකට යන්න මට එහෙම වෛර කරන්න යන්න ඕනේ නැහැ. ඉතින් මම ඊළඟට මොකද කරන්නේ? despite the negativity. මට negativity එකෙන් වැඩක් නැහැ මචං. මට මගේ යාළුවෝ message කළා දී මොකද්ද බම් මේ case එක කියලා මම reply කරේවත් නැහැ. මට positive මාත් එක්ක ඉන්නාගේ යාළුවෝ එලකිරි බම් අපිට ඔබ විශ්වාසයි උඹ නරකෙක් නෙමෙයි කියලා අපි දන්නවා. එහෙමයි කියලා හිතපු යාළුවොත් එක්ක positive engage වුණා. මගේ යාළුවොත් එක්ක මම game ගෙවුවා. මම movies බැලුවා. මම crisis එක manage කරේ එහෙම. රට ගියා. හදිසිය ටිකට් එකක් දාන් ගියේ එක. ඒ කියන්නේ මම යන්න මේ හිටියේ. උදේ පාන්දර 3ට decide කරලා 6ට ටිකට් දාන් ගියේ. crisis කාලේ ඇවිල්ලා සහ thank you අනේ මගේ බ්‍රෑන්ඩ් ටික මාර බ්‍රෑන්ඩ් ටිකක් ඈ. ඒ කියන්නේ මේ ප්‍රශ්න වුණාට පස්සේ කාලි ඒ කියන්නේ මාස 3කට විතර ඉස්සරහට වැඩ තිබ්බා. කාලි මෙන්න මේ ඔය පත්තු වෙච්ච එකත් එක්ක මොකක් හරි ගලවලා දාහන්කෝ. ඒ කියන්නේ මට සෙට් වෙච්ච බ්‍රෑන්ඩ් උත් අර මගේ තියෙන හියුම් එකට ගැලවෙනව බ්‍රෑන්ඩ්. ඉතින් thank you ඒගොල්ලන්ටත් සහ මගේ ළඟ හිතවත් කට්ටිය මට සපෝට් කරපු thank you. මම හිතන්නේ මේ කාරණාව සම්බන්ධ මම දාන අන්තිම වීඩියෝ එක සහ අන්තිම ඩිඩක්ෂන් කියන්නේ අන්තිම බ්‍රේක් ඩවුන් එක වෙයි. මම මෙතනින් එහාට මේක කවුරු මොනවා කිව්වත් මොන විදිහට ඇදුනත් මම මේක ඇදගෙන යන්නේ මේ මට ඇති මේ ඇති. ඉතින් මම මේකත් එක්ක මූව් වෙනවා. අපේ වීඩියෝස් දාලා රීච් කරලා ඒවා මේවා හදාගෙන පත්තු කරගත්ත කට්ටිය account රීච් කරගත්ත කට්ටිය මරු වැඩක් ගනිලා. මොකද ඉස්සරහා මාකට් එකේ එන්නේ ෂෝට් කන්ටෙන්ට් වලට ඉස්සරහා අවුරුදු කීපයක් කරගම් මාකට් එකේ ෂෝට් කන්ටෙන්ට් වලට ටික කාලයකට කලින් Facebook කරේ මේ pages වලට තිබි ඉස්සරහට ෂෝට් කන්ටෙන්ට් මාකට් එක එනවා. ඉතින් ඒකට වැඩක් ගන්න ඔය පත්තු කරගත්ත platforms ටිකේ හදාගත්ත follow base එක තව positive දේවල් ටිකක් දාලා ලස්සන දේවල් ටිකක් දාලා maintain කරගෙන යන්න උඹලට බොහොම ආදරේ තරහ නැහැ. උඹලා වැරදිය තේරුම් ගන්න නැති අපි ගැන. ඒ හින්දා කිසිම අවුලක් නැහැ. ඉස්සරහට ඇද්දිව හැදෙයි. මට මේක මැනේජ් කරගන්න තිබ්බ සරලම ක්‍රමය මේ වීඩියෝ එකවත් දාගන්න නැතුව සද්ද වහලා තව මාස 4ක් විතර chill එකේ ඉඳලා හොඳ content ටිකක් plan කරලා charity ටිකක් කරලා ඒවා මේවා ටිකක් කරලා lovable දේවල් ටිකක් කරලා ආගමික දේවල් ටිකක් කරලා එළියට බැස්සනම් අන්නරු හැදිලානේ එලකිරිනේ දුන්නනේ කියයි. හැබැයි මට එහෙම කරන්න ඕනි කමක් නැහැ. මොකද මෙතන මගේ තාම හදවතයි මොලේ කියන්නේ බල වැරද්දක් කරලා නැහැ. ඒ හින්දා පාඩුවේ යමන් ඔබ හැංගෙන්න ඕනේ නැහැ කියලා. සහ මේ උත්තර දෙන්න පරක්කු වෙන්න හේතුව සමාවෙන්න ටෙලිග්‍රෑම් එකක වැඩ කරගෙන හිටියේ මේ දවස් ටිකේම මේ රට ගියපු හින්දා ප්‍රොජෙක්ට් වලට බිසි වෙච්ච හින්දා මට සීන්ස් ගාන මිස් වුණා. ඒ හින්දා සමහර සීන්ස් එක දවසේ සීන් 12 ගහන්න උනා මට. ඒකත් එක්ක ඒතර ගිහිල්ලත් ඉන්න නෑ ආතල් දෙනවා ක්‍රයිසිස් ද ඔබ මැනේජ් කරන්න කියලා. ඒක ඩයලොග් වලට සමහර ඒවා ක්‍රයිසිස් මැනේජ්මන්ට් කැලි දැම්මා. ඒකත් ඒ ආතල් එකේ තියා. ටෙලිග්‍රෑම් එක තමයි මේන් කැරක්ටර් සවර්ණාහිනියන් හැමදාම හතාමාට්ට ගිහිල්ලා බලන්න. අලුත් කන්සෙප්ට් එකක් වෙනස් වැඩක් ඒක මරුවට තියෙයි. ඉතින් in conclusion මම මචං මේ වෙච්ච අවුලට මගේ යාළුවන්ටවත් මේ ප්‍රශ්නේ විසඳන්න මේ ගෑවිච්ච යාළුවෝ වැටෙන්න දෙන්නේවත් නැහැ. මම වැටෙන්නේවත් නැහැ. සහ මේක නෙගටිවිටියක් විදිහට ගන්නෙ නැහැ මචං. මේක මට හම්බෙච්ච මාර chance එකක්. මාත් එක්ක අර ළඟ වෙන යාළුවෝ වගේ ඉඳලා වෙන බොක්ක දෙන්න ඉඳලා වෙනස් වෙච්ච උන් ටික අඳුර ගත්තා කියන්නේ ඒක නම් මචං දෙයියෝ දුන්න එකක් ඈ. ඒක වැඩක් නැහැ කතා කරලා. ඒක මට ලක්ෂ ගාණක් කෝටි ගාණක් පියදම් කළා අඳුර ගන්න බැරි වෙලා. මේ ප්‍රශ්නේදී ඒක මතුවෙච්ච විදිහ ඕකනේ. ඒකට thank you. මම දැන් ඔයගොල්ලෝ ගැන දන්නවා. ඔයගොල්ලොත් එක්ක මම ගතුරු කරන මේ විදිහට මම තරහ නැහැ බය වෙන්න එපා. රැඳී සිටින්න ඉස්සරහට ලස්සන දේවල් ලොකු දේවල් වෙයි. promise පොලිටිකල් කතන්දර ඉස්සරහට නෑ. හේතුව බයක් හින්දා නෙමෙයි මම උඹලට ආදරේ හින්දා. මොකද මම කැමති නැහැ මට ලවබල් ක්‍රියේටිව් දේවල් එක්ක හිටපු මගේ ඔඩියන්ස් එක ඩිසපොයින්ට් කරන්න. මම කැමති මම දවස් අන්තිමට නිදා ගන්න කැමති බං. මගේ අර නිර්මාණශීලී යකා ඉන්නේ ඌත් එක්ක වීඩියෝස් කරලා ආතල් දීලා ක්‍රියේටිව් දේවල් කරලා දේශපාලනේ ඉන්න ඒ ලොකු මහතුරු ටික ඕගොල්ලෝ තරහ වෙන්න එපා. ඕගොල්ලන්ගේ ඒ යාළුකම් හිතවත්කම් මාත් එක්ක එහෙම තියෙයි. හැබැයි විෂුවලි මම පේන්න එන්නේ නැහැ. ඉතින් මම මගේ ආදරණීය ළමයිනේ උඹලව ඩිසපොයින්ට් කරා නම් මට සමා වෙන්න, උත්තර දෙන්න පරක්කුවන් සමා වෙන්න. මම හින්දා උඹලව පර්සනලි කවුරු හරි ට්‍රෝල් කරා නම් අන්න කාලිය අරගත්තා නේද? හරි නේද කියලා කවුරු හරි ට්‍රෝල් කරා නම් ඒ පිළිබඳව සමා වෙන්න. අපි ඉස්සරහට පොසිටිව් දේවල් එක්ක ලස්සන දේවල් එක්ක එන්ගේජ් වෙමු. සහ මගේ අර ඇරගන්ට් පණ්ඩිත කැරක්ටර් එකක් ඉන්නේ. ඌ එහෙම මිදි. ඒ කියන්නේ මොකක් හරි ලංකාවේ අවුලක් වුණොත් මම අර සමන්ත
රටලා ඔබ සෙට්ටකටම ගේම ඉල්ලුවට බා තනියම හේතුව මම හැම පක්ෂයකටම විහිළු කරලා ට්‍රෝල් කරලා වීඩියෝ හැදුවා. ඉස්සරහටත් එහෙම හැදේවි සහ මම ඉස්සරහට එහෙම මම ප්‍රමුඛ මම පුළුවන් තරම් මගේ යාළුවවත් පරිස්සම් කරගන්න බලනවා. එහෙම නොයන්න එහෙම දේවල් නොකරන්න මම පුළුවන් තරම් ඌට දේවල් කියලා නවත්ත ගන්න බලනවා. හැබැයි ඌගේ ජීවිතයක් තියෙනවා නවත්තන්න පුළුවන්. ඒකයි. ඉතින් ඔහොමයි කාරණා ටික වෙන්නේ. මේකෙන් ඕගොල්ලන්ට ඉගෙන ගන්න තියෙන දේ ප්‍රශ්නේ ඒ වෙලාවට ඕගොල්ලන්ට අඳුර ගන්න පුළුවන් වෙයි ඕගොල්ලන්ට වැටෙන්න තියෙන ලෙවල්ස් ටික. ඊට පස්සේ ඒ කියන්නේ හැම මිනිස්සෙට්ටම තේරෙනවා මචං ජීවිතේ ඌට ලයිෆ් දෙකක් තියෙනවා කියලා. දෙවෙනි එක තියෙනවා කියලා ඌට තේරෙන්නේ එකක් නැති වුණාම. මේ මගේ එක ලයිෆ් ලයින් එකක් දැන් අර ආදරණීය ලයිෆ් ලයින් එකක් නැති වුණා වගේ මම මේ දැන් දෙවෙනි එක ප්ලේ කරන්නේ. ඉතින් මේ අපි ඒක හොඳට කරමු. බොහොම ආදරෙයි. මට මොනවා හරි මග කරනම් මේව වුණා නම් මම කමෙන්ට් සෙක්ෂන් එකේ ඒවා ටික පොඩ්ඩක් හදලා කරලා දාන්නම්. අමතක වෙච්ච දේවල් අරවා මේ පිළිබඳව දේවල් තියෙනවා නම් සමා වෙන්න. ඉතින් අපි ඉස්සරහට හොඳ දේවල් ටිකක් කරමු. මේක විෂුවලි වීඩියෝ එකක් ඇතුලේ මම ඔයගොල්ලොත් එක්ක කතා කරන most probably අන්තිම පාර වෙයි. ඉතින් බොහොම ආදරෙයි. හොඳින් වැට්ටික් කරගන්න. ජය වේවා.